ජීවිතයේ දියුණුව සහ සහනය සොයන ඔබ වෙනුවෙන්ම ඕම් ශිව ජ්‍යොතිෂ්‍ය සහ වාස්තු විද්‍යා ආයතනය ඉතාමත් ඉහළම ගුණාත්මක ජ්‍යොතිෂ්‍ය සේවාවක් ඔබට ලබා දීමට ඕම් ශිව ජ්‍යොතිෂ්‍ය සහ වාස්තු විද්‍යා ආයතනය සූදානම්. ඔඩියෝ ක්‍රමයට ඔබගේ සම්පූර්ණ පලාපල විස්තරය දැනගන්න කතා කරන්න මෙන්න මේ දුරකථන වලට 077 525 325 077 456 363 ඔබට තිබෙන සියලුම ජ්‍යොතිෂ්‍ය සහ වාස්තු විද්‍යාත්මක ගැටලු निराකරණය කර ගැනීමට මතුගම පාර බුලත්සිංහල සාමශ්‍රී ධර්මජෝති ශිවා පාස්කරරාවෝ ජ්‍යොතිෂ්‍යාචාර්යතුමා හමුවන්න. දුරකථනය 077 525 325 072 456 363 ජීවිතයේ දියුණුව සහ සහනය සොයන ඔබ වෙනුවෙන්ම ඕම් ශිව ජ්‍යොතිෂ්‍ය සහ වාස්තු විද්‍යා ආයතනය ඕම් ශිව ජ්‍යොතිෂ්‍ය විද්‍යා සහ වාස්තු විද්‍යා ආයතනය මගින් පවත්වාගෙන යන මෙම channel ඔස්සේ රැඳී සිටින ලෝකවාසී ලංකාවාසී සියලු දෙනාටම සුබ නව අලුත් අවුරුද්දක් වේවා. සිංහල හා හින්දු අලුත් අවුරුද්ද එළඹෙන අප්‍රේල් මාසයේ 14 වෙනිදා පූර්ව භාග 9:32ට උදා වීමට නියමිත බව තිබෙනවා. සූර්ය ග්‍රහයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරන මේෂ සංක්‍රමණ කාලය. එවනම් මෙම අලුත් අවුරුදු උදාව ඔබට මොන වගේ පලාපලයක් ඔබගේ රාශියට ලබා දෙයිද කියන එක ගැන අපි තනියෙන් කතා කරමු. මම මේ පලාපලය ලබා දෙන්න කලින් ඔබට වෙනදා වගේ කියන දේ තමයි මම ලග්න පලාපලයක් නෙමෙයි ලබා දෙන්නේ රාශි පලාපලයක්. ඒ කියන්නේ ඔබගේ උපන් නැකත අනුව පලාපලය. ඒ නිසා ඔබගේ උපන් නැකත ඔබගේ කේන්ද්‍රය තුල තිබෙනවා. අනිවාර්යයෙන්ම ඔබගේ උපන් නැකත සොයාගෙන ඔබ කීවෙනි පාදයේ තුල උපත ලැබුවාද කියන එකත් දැනගන්නට ඕනේ. අනිවාර්යයෙන්ම ආශ්‍රිත නැකත නම් ආශ්‍රිත නැකතේ පළවෙනි පාදයේද දෙවෙනි පාදයේද තුන්වෙනි පාදයේද හතරවෙනි පාදයේද මේ වගේ පාදවල අක්ලක් තිබෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔබගේ නැකත සහ පාදය හරියටම සොයාගෙන මගේ පලාපලවල් බලන්න. එhmenan අපි මුලින්ම මේෂ රාශියට පලාපලය කෙසේද කියලා අපි බලමු. මේෂ රාශිය කියලා කියන්නේ මේෂ ලග්නේ නෙමෙයි මේෂ රාශිය. හොඳට මතක තියාගන්න ඔබගේ උපන් කේන්ද්‍රය ආරම්භ බලන්න. ඔබගේ උපන් කේන්ද්‍රය තුල චන්ද්‍රයා මේෂ රාශිය තුල සිටිනවා නම් ඔබ මේෂ රාශියට අදාළ කෙනා. එහෙමනම් ඔබටයි මේ පලාපලය කියන්නේ. මම අනිත් පැත්තේ කතා කරනකොට මම මේවත් ඔබට කියන්නම්. ඔබ අස්විත නැකතේ පළවෙනි පාදේ නම් ඔබගේ රාශිය ඔබට සොයාගන්න බැරි නම් ඔබ බලන්න ඔබ අස්විත නැකතේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි පාදයේද උපත ලැබුවේ. බෙර නැකතේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි පාදයේ තුලද උපත ලැබුවේ. කැති නැකතේ පළවෙනි පාදය නම් ඔබ උපත ලැබුවේ මේෂ රාශිය තුල. ඔබගේ චන්ද්‍රයා මේෂ රාශිය තුල ගමන් කරයි. එහෙමනම් ඔබටයි මේ පලාපලය ලබා දෙන්නේ. මේෂ රාශිය ආයත මෙම වර්ෂය ආරම්භයේදී සූර්ය ග්‍රහයා මේෂ රාශිය තුල උච්ච වීම ඉතාමත් සුබයි. මේෂ රාශිය ආයත යෝගාධිපති ග්‍රහයා සූර්ය ග්‍රහයා. ඒ ග්‍රහයා මේෂ රාශිය තුල උච්ච වීම ඉතාමත්ම සුබයි. ඒ වගේම තාත්තාගේ සහ පියාගේ මාර්ගයෙන් සහ රාජ්‍ය මාර්ගයෙන් අපිට ලැබෙන්න ඕනේ සියලු වරප්‍රසාද අනිවාර්යයෙන්ම ලබා ගන්න පුළුවන්. රාජ්‍ය සම්බන්ධව රැකියාව, රජයේ මාර්ගයෙන් ඔබ යම්කිසි දෙයක් බලාපොරොත්තු වෙනවා නම්, රාජ්‍ය සේවාව, රැකියාව මේ සම්බන්ධ සුබ දේවල් බලාපොරොත්තු වෙනවා නම් ඒ මාර්ගයෙන් ඔබට අනිවාර්යයෙන්ම සුබ දේවල් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔබගේ රාශියාධිපති ග්‍රහයා වන කුජ ග්‍රහයා ඔබගේ රාශියට 12 වෙනි කොටුවේ වාඩි වෙනවා. 12 වෙනි කොටුවේ තමයි වාඩිලා සිටින්නේ. මෙතන
කුජග්‍රාහයා සෙනසුරු සමග එකතු වීම ඊතරම් සුබ දෙයක් නෙමෙයි. 12 වෙනි කොටුවේ සෙනසුරු සමග තමයි ඒ කුජග්‍රාහයා ඔබගේ රාශියාධිපති ග්‍රහයා මේ වර්ෂ ආරම්භයේදී වාඩි වෙන්නේ. ඒකට මෙතනදී ගොඩාක් දුරට ඔබගේ ශරීර සෞඛ්‍ය ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වන්නට ඕනේ. ඒ වගේම ගමන් බිමන් පුළුවන් තරම් අඩු කරගන්නට බලන්නට ඕනේ. අනවශ්‍ය ගමන් අනිවාර්යයෙන්ම අඩු කරගන්නට ඕනේ. අනවශ්‍ය ගමන් බිමන් නිසා ඔබට අනවශ්‍ය ප්‍රශ්න කරදර ඒ වගේම විහිදම ඔබට සිදු වෙන්න පුළුවන්. ඒ නිසා ඒවා බලා ගන්නට ඕනේ. ඒ වගේම ජූන් මාසේ මේ අවුරුද්දේ ජූන් මාසේ 3 වෙනිදා වෙනකම්ම ගුරු ග්‍රහය ඔබගේ රාශියට 3 වෙනි ස්ථානයේ වන ධෛර්ය ස්ථානය තුල සම්ප්‍රාප්ති වෙනවා. ඉතින් මෙතනදී ගොඩාක් දුරට ඔබගේ ධෛර්ය ශක්තිය වැඩි වීමට වර්ධනය කිරීමට ඔබට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම ඔබගේ බහල සහෝදරයන්ගේ මාර්ගයෙන් අනිවාර්යයෙන්ම ඔබට උදව් උපකාර ලැබෙනවා. යාළුවන්ගේ මාර්ගයෙන් ඒ වගේම මිත්‍රයන්ගේ මාර්ගයෙන් ඔබට අනිවාර්යයෙන්ම උදව් උපකාර ලබා ගන්න පුළුවන්. ඔබ විවාහය බලාපොරොත්තු වෙන කෙනෙක් නම් නැත්නම් ඔබගේ ප්‍රේම සම්බන්ධතාවය තව වර්ධනය කරගන්නට ඕනේ නම් ප්‍රේම සම්බන්ධතාවයේ මාර්ගයෙන් ඔබ ජයග්‍රහණය ලබා ගන්නට ඕනේ නම් ඒ හැම දෙයකම ඔබට මේ සුබ කාලයක් බවට තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම ඔබගේ රැකියාව ව්‍යාපාරයේ මාර්ගයෙන් අධික ලාභයක් ඔබට උපයා ගන්න පුළුවන්. හරි? ඒ වගේම පියාගේ මාර්ගයෙන් ඔබට සියලු දේවල් සුබ දේවල් ලබා ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම පියාගේ ඉඩකඩ දීපල වාහන වැනි දේවල් තිබෙනවා නම් ඒවා ඔබට ලබා ගන්න පුළුවන්. පූර්වික දේපල තිබෙනවා නම් ඒව ඔබට ලබා ගන්න පුළුවන්. ඒ වගේම ආධ්‍යාත්මික සිතිවිලි ආධ්‍යාත්මික කටයුතු වලින් ඔබ උපරිම දායකත්වය අනිවාර්යයෙන්ම ලබා දෙයි. ඒ වගේම ජූන් මාසයේ 2 වෙනිදා සිට ඔක්තෝබර් මාසයේ 31 වෙනිදා දක්වා මේ අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ 31 වෙනිදා දක්වා ඔබට අනිවාර්යයෙන්ම ඉඩකඩ දේපල වාහන මිලදී ගැනීමට අවස්ථාව ලැබෙනවා. කුලී නිවස තුළ පදිංචි වෙලා සිටින අයට අලුත් නිවසකට යන්න පුළුවන්. ඒ වගේම අලුත් ඉඩමක් ඔබට මිලදී ගන්න පුළුවන්. වාහන පාවිච්චි කරනවා නම් ඒ වාහන විකුණලා අලුත් වාහනයක් ඔබට මිලදී ගන්නට හැකියාව ලැබේ. ඒ වගේම ඔබ බලාපොරොත්තු වන විදේශී සංචාරය බාධාවකින් තොරව ඔබට ඒවා කරගන්න පුළුවන්. ඒ වගේම විදේශයේ සිටින අය විදේශයේ ඉන්න අය දැන් විදේශේ ඉඳලා ලංකාවට ඕන නැත්නම් තමන්ගේ රටට එන්න බැරි අය පැමිණෙන්න බැරි අය මේ කාල සීමාව තුළ අනිවාර්යයෙන්ම නැවත තමන්ගේ ස්ථානයට තමන්ගේ රටට පැමිණීමට ඉඩකඩ තිබෙනවා. ඒ වගේම සුබ වීදම නම් ටිකක් වැඩි වෙයි. මේවා ටිකක් බලා ගන්නට ඕනේ. වීදම පුළුවන් තරම් අවම කරගන්නට ඕනේ. ඒ වගේම පාසල් යන දූ දරුවන් තමන්ගේ අධ්‍යාපන කටයුතු වලින් තාමත් හොඳ සාර්ථක ප්‍රතිඵලයක් නෙලා ගන්නට ඉඩකඩ තිබෙනවා. 31 වෙනිදා ඒ කියන්නේ ඔක්තෝබර් මාසයේ 31 වෙනිදා 2026 සිට 2027 ලබන අවුරුදු 2027 ජනවාරි මාසයේ 24 වෙනිදා දක්වා ගුරු ග්‍රහයා අදිසාර වේගයෙන් ගමන් කරන නිසා ඒ කාල සීමාව තුළ ඔබට දරු සම්පත් ලබා ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම දරු සම්පත් ලබා ගන්න පුළුවන්. දීර්ඝ කාලයක් විවාහ වෙලා දරු සම්පතක් නැත්නම් අනිවාර්යයෙන්ම ඔබට දරු සම්පතක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. පියාගේ මාර්ගයෙන් ඔබට ලැබෙන උරුම සියලු වර ප්‍රසාද ලබා ගන්න පුළුවන්. ඒ වගේම බලාපොරොත්තු නොවන ආකාරයෙන් ධනයෝග, ධනලාභ, ව්‍යාපාර, රැකියා මාර්ගයෙන් ලාභ ප්‍රයෝජන ඔබට ලබා ගන්න පුළුවන්. ඔබගේ ශරීර සෞඛ්‍යය ඉතාමත් හොඳ ආකාරයෙන් ඔබට තියාගන්න පුළුවන්. ඒ වගේම ඔබ මතක තියාගන්නට ඕනේ ඔබට මේ අවස්ථාව වන විට සෙනසුරුගේ ඒ රාෂ්ටකය සෙනසුරු ග්‍රහයාගේ ඒ රාෂ්ටකය ඔබට සිදුවීමෙන් පවතිනවා. ඒ නිසා ගොඩාක් කල්පනාවෙන් පරිස්සමෙන් ඔබ කටයුතු කරන්නට ඕනේ. ගොඩාක් දුරට ඔබගේ වේදම අඩු කරගන්නට ඕනේ, ධනය ආරක්ෂා කරගන්නට ඕනේ. අනවශ්‍ය ප්‍රශ්න කරදර වලට ඔළුව දාන්න යන්න එපා. ඔබගේ දේවල් විතරක් ඔබ කරලා පුරුදු වෙන්න. ඒ වගේම ණය ගැනීම, ණය දීම මේ දෙකම ඔබ ගොඩාක් දුරට අඩු කරගත්තා නම් හොඳයි. ඒ වගේම පියාගේ මාර්ගයෙන් ඔබට පොඩි වීදමල් සිදු වෙයි. ඒ වගේම පියාගේ දේපල වෙනි දේවල් ඔබ ටිකක් පරිස්සමින් බලා ගන්නට ඕනේ. මම කියන කාල සීමාව තුළ ඒ වගේම දේපල තිබෙනවා නම් ඒවත් ආරක්ෂා කරගන්නට ඕනේ. ඒ වගේම මෙම අවුරුද්දේ 12 වෙනි මාසෙ වෙනකොට රාහු කේතු ග්‍රහයත් මාරු වෙනවා. හරි? රාහු කේතු ග්‍රහයත් මාරු වෙනවා. ඒ නිසා ඔබගේ රැකියා මාර්ගයෙන් පොඩි ප්‍රශ්න කරදර නැත්නම් රැකියාවේ මාරු වීම බලාපොරොත්තු නොවන ආකාරයෙන් ඔබ ට්‍රාන්ස්ෆර්ස් වෙන දේවල් මේ අවුරුද්දේ අවසාන කාලය තුල දෙසැම්බර් මාසය තුල සිදුවීමට ඉඩකඩ තිබෙනවා. එවනම් මෙම කාල සීමාව තුළ ඔබ ටිකක්
කල්පනාවෙන් පරසමින් කටයුතු කරන්නට ඕනේ කියන එකත් මතක තියාගන්නට ඕනේ. උෂභ රාශිය ඔබගේ කේන්ද්‍රය අරන් බලන්න. ඔබගේ කේන්ද්‍රය තුල චන්ද්‍රයා උෂභ රාශිය තුල ගමන් කරනවා නම් ඔබ උෂභ රාශියට අදාළ කෙනා. එහෙමත් නැත්නම් ඔබ කැටි නැගතේ දෙවනි, තුන්වෙනි, හතරවෙනි පාදයේ තුල උපත ලැබපු කෙනෙක් නම් රේහන නැගතේ පළවෙනි, දෙවනි, තුන්වෙනි, හතරවෙනි පාදයේ තුල උපත ලැබපු කෙනෙක් නම් මෝසිරස නැගතේ පළවෙනි, දෙවනි පාදයේ තුල උපත ලැබපු කෙනෙක් නම් ඔබ තමයි උෂභ රාශියට අදාළ කෙනා. එhmenan ඔබට තමයි මේ පලාපලය මම කියන්නේ. හරි? උෂභ ලග්නයට පලාපල බලන්න එපා. උෂභ රාශියට මම කියපු නැගත් පාද වලින් ඔබ උපත ලැබුවා නම් ඒ නැගත විතරක් පලාපලය බලන්න. උෂභ රාශියයට රාශියාධිපති ග්‍රහයා මෙම වර්ෂයේ ආරම්භයේදී සිකුරු ග්‍රහයා 12 වෙනි කොටුවේ සමස්ථානයේ තමයි වාඩිලා සිටින්නේ. හරි? ඒ නිසා ඔබට 12 වෙනි කොටුවේ සමස්ථානයේ වාඩි වෙන සිකුරු ග්‍රහයා ඔබට අනිවාර්යයෙන්ම විදේශ මාර්ගයෙන් ලාභ ලැබීම මේ දේවල් ලබා දෙනවා අනිවාර්යයෙන්ම. විදේශින් ආයතත් සුබ දේවල් විදේශයේ සිටින අය ගොඩක් දුරට රැකියාවක් නැතුව සිටින අයටත් රැකියාව වෙන දේවල් ලබා ගන්න පුළුවන්. විදේශේ ඉඳලා ලංකාවට නැත්නම් වෙනත් රටවලට තමන්ගේ අයිති රටවලට යන්න ආදාසක් තියෙන කෙනෙකුට අනිවාර්යයෙන්ම ඒ කාල සීමාව තුළ යන්න පුළුවන්. ඒ වගේම වීදම නම් අනිවාර්යයෙන්ම ඔබ ටිකක් බලා ගන්නට ඕනේ. සුබ වීදම අපිට ගොඩක් තිබෙනවා. සුබ වීදම කියලා මම කියන්නේ මොකද්ද? සුබ වීදම කියලා කිව්වොත් එimhe තමන් වෙනුවෙන් තමන්ට තිබෙන වීදම, තමන්ගේ පවුලේ අය වෙනුවෙන්, තමන්ගේ දරුවා වෙනුවෙන්, ඉඩකඩ දේපල වාහන මිලදී ගැනීම නිසා ඔබට තිබෙන වීදම මේ වගේ සුබ වීදම ඔබට ගොඩාක් දුරට සිදු වෙනවා මේ කාල සීමාව තුළ. ඒකත් බලා ගන්නට ඕනේ. ඒ වගේම මෙම අවුරුද්දේ ජූන් මාසයේ 2 වෙනිදා දක්වා ගුරු ග්‍රහයා ඔබගේ ධනස්ථානය තුළ සංචාරය කරනවා. ධනස්ථානය තුළ සංචාරය කරන නිසා ග්‍රහලෝකයේ තාම සුබ ග්‍රහයා ගුරු ග්‍රහයා මේ ගුරු ග්‍රහයා ඔබගේ ධනස්ථානය තුළ සංචාරය කරනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ඔබට ධන යෝග, ධන ලාභ වෙන දේවල්, පෞල් ජීවිත පැත්තෙන් ඔබට සුබ දේවල්, ඒ වගේම අධ්‍යාපන කටයුතු වලින් ඔබට ලාභ ප්‍රයෝජන වෙන දේවල් ලබා දෙනවා. ඒ වගේම ඔබ කාටරි ණය මුදලක් ලබා දීලා තිබෙනවා නම් ඒ ණය මුදල තාම ඔබට ලැබුණේ නැත්නම් මේ කාල සීමාව තුළ ඒ ණය මුදල ඔබට ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔබ ණයක් ඉල්ලුම් කරලා තිබෙනවා නම් කිසිදු බාධාවකින් තොරව එම ණය මුදල ඔබට ආපසු ලබා ගන්න පුළුවන්. ඒ වගේම ශරීර සෞඛ්‍ය පැත්තෙන් ගොඩාක් දුරට ඔබ ටිකක් ඔබගේ උනන්දුව අනිවාර්යෙන් බලා ගන්නට ඕනේ. ශරීර සෞඛ්‍ය පැත්තෙන් පොඩි පොඩි දේවල් වලට එන්න පුළුවන්. නිසා ශරීර සෞඛ්‍ය ගැන ගොඩාක් උනන්දුවෙන් කටයුතු කරන්නට ඕනේ. ඒ වගේම රැකියා මාර්ගවලට ඔබට පොඩි පොඩි ප්‍රශ්න කරදර කාලෙන් කාලට ඇවිල්ලා යනවා මේ කාල සීමාව තුළ. ඒ නිසා හැමදේම ඔබ පරිස්සමින් බලා ගන්නට ඕනේ රැකියාව පැත්ත. ඒ වගේම ජූන් මාසයේ 2 වෙනිදා සිට ඔක්තෝබර් මාසයේ 31 වෙනිදා දක්වා අනිවාර්යයෙන්ම ඔබ සීල දේවල් ජයග්‍රහණය කරගන්න පුළුවන්. ඔබගේ ධෛර්ය ශක්තිය තව තව ඔබට වර්ධනය කරගන්න පුළුවන්. ධෛර්ය ශක්තිය පාවිච්චි කරලා ඕනෑම අභියෝගයකින් ඔබට ජයග්‍රහණය කරගන්න පුළුවන්. ඒ වගේම පෞද්ගලික කාලයේ ඔබගේ විවාහය වෙන්න පුළුවන්, ඔබගේ ප්‍රේම සම්බන්ධතාවය වෙන්න පුළුවන්. මොකක් හරි මාර්ගයෙන් ඔබට ඒක යම්කිසි පැත්තකින් ඔබට පසුතැවීමක් තිබෙනවා නම්, මොනවාරි අඩුපාඩුවක් සිදු වෙලා තිබෙනවා නම් ඒ ඔක්කොම නැවත ඔබට අරිගස්ස ගන්න පුළුවන්. ඒ වගේම පියාගේ මාර්ගයෙන් ඔබට ලැබෙන්නට ඕනේ වරප්‍රසාද, ලාභ ප්‍රයෝජන මේ හැමදේම ලබා ගන්න පුළුවන්. රැකියා මාර්ගයෙන්, ව්‍යාපාර මාර්ගයෙන් ඔබට ගොඩාක් සුබ දේවල්, ලාභ ප්‍රයෝජන ලබා ගන්න පුළුවන්. ආධ්‍යාත්මික ගමන් බිමන් ඔබ අනිවාර්යයෙන් සිදු කරගනිවි මේ කාල සීමාව තුළ. පුණ්‍ය කාර්ය වලට, කටයුතු වලට ඔබ යොමු කරගනිවි. ඒ වගේම පියාගේ මාර්ගයෙන් ඔබට ලැබෙන්නට ඕනේ දේපල, ඒ වගේම පූර්වික දේපල වෙන දේවල් තිබෙනවා නම් එවැනි දේවල් අපිට මේ කාල සීමාව තුළ ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔක්තෝබර් මාසයේ 31 වෙනිදා සිට 2027 ජනවාරි මාසයේ 24 වෙනිදා දක්වා ගුරු ග්‍රහයා අදිසාර වේගයෙන් ඉදිරියට ගමන් කරන නිසා ඉඩකඩ දේපල ඔබ මිලදී ගැනීම ගන්න කොටත් ඒ වගේම විකිණීම සිදු කරන කොටත් ඔබ ටිකක් කල්පනාවෙන් පරිස්සමින් බලා ගන්නට ඕනේ. මොකරි ප්‍රශ්නයක් කරදරයක් ඉන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම ඉඩකඩ දේපල මිලදී ගන්නකොට වෙන්න පුළුවන්, නැත්නම් විකුණනකොට වෙන්න පුළුවන්. පරිස්සමින් ඒවා කරන්නට ඕනේ. ඒ වගේම ව්‍යාපාර මාර්ගයෙන්, රැකියා මාර්ගයෙන් ඔබට අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වුණු ලාභ ප්‍රයෝජන, උසස් වීම, පඩි වැඩි වීම මේ දේවල් ඔබට ලබා ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඔබට මොකක් හරි සුබ නිවුස් එකක්, මොකක් හරි
සුබ ආරංචියක් ඔබට මේ කාලෙදී අනිවාර්යයෙන්ම ලබා ගන්න පුළුවන්. අම්මගේ මවගේ ශරීර සෞඛ්‍ය ගැන බලා ගන්න, ගොඩාක් පරිස්සමෙන් බලා ගන්න. ඒ වගේම සෙනසුරු ග්‍රහයා ඔබගේ ලාභ ස්ථාන තුළ සංචාරය කරන නිසා සියලු ලාභ ඔබට ලබා ගන්න පුළුවන්. සියලු ලාභ කියලා කිව්වොත් අධ්‍යාපන ලාභ වෙන්න පුළුවන්, රැකියා ලාභ වෙන්න පුළුවන්, ව්‍යාපාර ලාභ වෙන්න පුළුවන්. මේ හැම පැත්තෙම ඔබට ලාභ ප්‍රයෝජන තිබෙනවා කියන එක තමයි විශේෂයෙන් කියන්නට ඕනේ. ඒ වගේම ඔබගේ ශාරීරික සෞඛ්‍ය ඒ කාලේ ටිකක් ප්‍රශ්නයක් ඔබට දෙන්න පුළුවන්. ශරීර සෞඛ්‍ය නිසා ඔබට වීදමක් ඇති වෙන්න පුළුවන්. ස්පිරිතාල වීදම, බේත් වීදම මේ වගේ වීදම වල ඔබට ඇති වෙන්න පුළුවන්. ඒ නිසා පොඩි ලෙඩ රෝග වුණත් ඔබ අග්ගාලා ගිහිල්ලා ස්පිරිතාලට ගිහිල්ලා ඔබගේ ශරීර සෞඛ්‍ය ගැන වඩාත් උනන්දුවෙන් බලා ගන්නට ඕනේ. ඒ වගේම දරුවන් නිසාත් ඔබට අනවශ්‍ය ප්‍රශ්න කරදර නැත්නම් අපකීර්තිය වෙන දේවල් සිදු වෙන්න පුළුවන්. නැත්නම් ලොකු වීදමක් ඔබට සිදු වෙන්න පුළුවන්. ඒ දේවලුත් ඔබ බලා ගන්නට ඕනේ. ඔබගේ මර්මස්ථානය තුළ ලෙඩ රෝග පැතිරෙන ඉඩකඩ තිබෙනවා. මර්මස්ථානය කියලා මම කියන්නේ ඔබගේ මල මුත්‍රා ප්‍රදේශයේ පැත්තෙන් ඔබට මොකක් හරි ලෙඩ රෝග ප්‍රශ්න කරදර කිඩ්නිය ඒ වගේම මුත්‍රා ප්‍රදේශය තුළ මොනවා ලෙඩ රෝගයක් ඉන්න පුළුවන්. ඒ නිසා බලා ගන්නට ඕනේ. ඒ වගේම අනවශ්‍ය දේවල් වලට ඔළුව දාන්න යන්න එපා. අනවශ්‍ය දේවල් වලට ඔබ ඔළුව දාන්න යන්න එපා. ඔබගේ දේවල් විතරක් ඔබ බලාගෙන වැඩ ටික කරන්න. අනවශ්‍ය දේවල් වලට ගියොත් එimhe ඔබට අනවශ්‍ය ප්‍රශ්න කරදර අපකීර්තිය අවනම්බු වෙන දේවල් ඉන්න පුළුවන්. ඒ නිසා බලා ගන්න. රාහු කේතු වැනි ග්‍රහයන් මේ අවුරුද්දේ අවසානයේදී දෙසැම්බර් මාසේ 5 වෙනිදා තමන්ගේ ස්ථානය මාරු කරගන්නවා. ඒ නිසා රැකියා මාර්ගෙන් පොඩි ප්‍රශ්න කරදර අපිට සිදු වීමට ඉඩකඩ තිබෙනවා. ඒ නිසා රැකියාව බොහොම හොඳින් බලා ගන්න. ඔබගේ රැකියාව බිස්නස් එක වෙන කාටවත් බාර දීලා යන්න එපා. රැකියා රාස් වෙන කාටවත් කියලා දෙන්න එපා. මේ දේවල් බලා ගන්න පරිස්සමින්. ඒ වගේම පියාගේ ශරීර සෞඛ්‍ය ගැන වඩාත් හොඳින් බලා ගන්න. පියාගේ දේපල ඔබ සතු තිබෙනවා නම් ඒකත් බලා ගන්න. ඒ වගේම පියාගේ ආශිර්වාදය පුළුවන් තරම් ලබා ගන්න බලන්න. මිථුන රාශිය. මිථුන රාශිය කියලා කියන්නේ ඔබගේ උපන් කේන්ද්‍රය බලන්න චන්ද්‍රයා මිථුන රාශිය තුල වාඩි වෙලා ඇති. එhmenan ඔබ තමයි මිථුන රාශියට අදාළ කෙනා. එහෙමත් නැත්නම් බලන්න ඔබ මෝසිරස නැගතේ 3 වෙනි 4 වෙනි පාදයේ තුල උපත ලැබපු කෙනෙක් නම් අද නැගතේ 1 වෙනි 2 වෙනි 3 වෙනි 4 වෙනි පාදයේ තුල උපත ලැබපු කෙනෙක් නම් පුනාවස නැගතේ 1 වෙනි 2 වෙනි 3 වෙනි පාදයේ තුල උපත ලැබපු කෙනෙක් නම් ඔබ තමයි මිථුන රාශියට අදාළ කෙනා. එහෙමනම් ඔබ තමයි මිථුන රාශියට අයිතිකාරයා. හරි. එහෙමනම් මිථුන රාශි ඔබගේ රාශියාධිපති ග්‍රහයා වන බුධ ග්‍රහයා නීච වෙලා පසුව භංග වෙලා 10 වෙනි ස්ථානය තුල සම්බන්ධ වෙනවා. ඒ නිසා බලාපොරොත්තු නොවන ආකාරයෙන් ඔබගේ රැකියා ව්‍යාපාරය දියුණු වීමට ඒ වගේම ඒ මාර්ගයෙන් ලාභයක් ලබා ගැනීමට ඔබට ඉඩකඩ ලැබෙනවා. රාජ්‍ය මාර්ගවලත් ඔබට යම්කිසි ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉඩකඩ දේපල මිලදී ගැනීමට ඔබට අවස්ථාවක් ලැබෙයි. ඒ වගේම ගුරු ග්‍රහයා මෙම අවුරුද්දේ ජූන් මාසයේ 2 වෙනිදා දක්වා ඔබගේ රාශිය තුලම සංචාරය කරන නිසා ඔබගේ ශරීර සෞඛ්‍ය පැත්තෙන් පොඩි අඩුපාඩුවල් සිදු වුණාට බය වෙන්න එපා. ලොකු බාධාවක් ඔබට සිදුවන්නේ නැහැ. හරි. හැමදේම ඔබට දරා ගන්න පුළුවන්. ඒ වගේම දරුවන්ගේ මාර්ගෙන් ලාභය, අදිෂ්ඨානීය වෙන දේවල් ඔබට ලබා ගන්න පුළුවන්. දරු සම්පත් නැති අයට දරු සම්පතකුත් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔබගේ විවාහයේ පැත්තෙන් යම්කිසි බාධාවක් තිබුණා නම් පෞද්ගලික කාලේ ස්වාමි පුරුෂයා භාර්ය අතර මොකද ගැටලු ප්‍රශ්න කර තිබුණා. මේ කොහොම ඔබට निराකරණය කරගන්න පුළුවන්. ඩිවෝස් පැත්තටම දැන් යන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙම මොකක් හරි අදහසක් තිබෙන ආයෙත් දැන් වෙනස් කරගන්න පුළුවන්. ලව් ඇෆෙයාර්ස් තිබෙනවා නම් ඒවත් දැන් ඔබට සාර්ථක ලෙස ඒවා ඉෂ්ට කරගන්න පුළුවන්. තාත්තගේ පියාගේ මාර්ගයෙන් ඔබට ලැබෙන සියලු වාග්ය ලබා ගන්න පුළුවන්. හරි. ඒ වගේම ජූන් මාසයේ 2 වෙනිදා සිට ඔක්තෝබර් මාසයේ 31 වෙනිදා දක්වා ඔබ බලාපොරොත්තු වුණු සියලු දේවල් ඔබ ඉෂ්ට කරගන්න පුළුවන්. ඔබ ඉල්ලපු ණය මුදල නැත්නම් බලාපොරොත්තු වුණු ණය නැත්නම් බලාපොරොත්තු ධන මුදල ඔබට අනිවාර්යයෙන්ම ලබා ගන්න පුළුවන්. ධන මාර්ගයෙන් සියලු ලාභ ප්‍රයෝජන ඔබට තිබෙනවා. ඒ නිසා බය වෙන්න එපා. අදිසි ධනියෝක ධන ලාභ වෙන දේවලුත් ඔබට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ශරීර සෞඛ්‍ය ගැන ගොඩාක් උනන්දුවෙන් කටයුතු කරන්න. හරි. ඒ වගේම රැකියා මාර්ගෙන් ඔබට ලැබෙන තොරණ සියලු ලාභ ප්‍රයෝජන උසස් වීම, පඩි වැඩි වීම මේ දේවල් ලබා ගන්න පුළුවන්. දීර්ඝ කාලයක් රැකියාවක් නැතුව බලාපොරොත්තු සිටින අයට හොඳ රැකියාවකට යන්න පුළුවන්. ඒ වගේම
ඔබට අනිවාර්යයෙන්ම ඔබ ඉන්න ස්ථානයේ සිට වෙනත් ස්ථානවලට ගමන් කරන්න සිදු වෙයි. මේවා ගමන් බිමන් නිසා ඔබට බලාපොරොත්තු නොවන ආකාරයේ අදිෂ්ඨානයක්, ලාභයක්, ප්‍රයෝජනයක් ඔබට ලබා ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම. 2026 10 වෙනි මාසයේ 31 වෙනිදා සිට 2027 ජනවාරි මාසයේ 24 වෙනිදා දක්වා ගුරු ග්‍රහයා අදිසාර වේගයෙන් අදිසාරයේ ගමන සිදු කර ගන්නවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔබ පෞද්ගලික කාලේ මොකකරි ප්‍රේම සම්බන්ධතාවයක් මොකකරි පවත්වාන ගිහිල්ලා ඒ ප්‍රේම සම්බන්ධතාවය කඩාකප්පල් වුණා නම් ඒ ප්‍රේම සම්බන්ධතාවය නැවතත් ඔබට ප්‍රතිසංස්කරණය කරගන්න පුළුවන්. ඒ වගේම බලාපොරොත්තු නොවන ආකාරයෙන් ඔබට විවාහයක් සිදුවීමට ඉඩකඩ තිබෙනවා. ඔබ බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ කාලේ විවාහ වෙයි කියලා. නමුත් ඒ කාලේ ඔබට අනිවාර්යයෙන්ම විවාහ වෙනවා. බලාපොරොත්තු නොවන ආකාරයෙන් විවාහයක් සිදුවීමට එන්ගේජ්මන්ට් එකක් හරි සිදුවීමට ඉඩකඩ තිබෙනවා. ඒ වගේම ඥාති මිත්‍රායගෙන් ඔබට ලබා සියලු උදව්පකාර ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔබ බලාපොරොත්තු වුණු රැකියා ව්‍යාපාර මාර්ගයෙන් බලාපොරොත්තු වුණු සියලු වරප්‍රසාද ඔබට බාධාවකින් තොරව ලැබෙනවා. ඒ වගේම පූර්වික දේපල පියාගෙන් වෙන්න පුළුවන්, නැත්නම් ඔබට ලැබෙන ඕන පූර්වික දේපල වෙන්න පුළුවන්. මේ දේපල පැත්තෙන් මොනවාරි ප්‍රශ්නයක් ගැටලුවක් උසාවියේ පැත්තෙන් අඩු ප්‍රශ්නයක් තිබෙනවා නම් ඒ ඔක්කොම ඔබට විසඳලා ඒ දේපල නැවතත් ඔබට ලබා ගැනීමට ඉඩකඩ සැලසෙනවා. ඒ වගේම සෙනසුරු ග්‍රහයා ඔබගේ රාශියට 10 වෙනි කොටුවේ ගමන් කරනවා. ඒ නිසා ඔබ රැකියාව පැත්තෙන් ගොඩාක් කල්පනාවෙන් පරිස්සමින් කටයුතු කරන්නට ඕනේ. බලාපොරොත්තු නොවන ආකාරයෙන් ඉඩ මාරුවක් ඔබට ස්ථාන මාරුවක් ලැබෙන්නට ඉඩකඩ තිබෙනවා. නැත්නම් ඔබගේ ඉන්න ස්ථානය ඔබට මාරු වීමකට ඉඩකඩ තිබෙනවා. එකක් ඉන්න ස්ථානයේ මාරු වීම, නැත්නම් ඔබගේ රැකියාව පැත්තේ මාරු වීමක් සිදු වීමට ඉඩකඩ තිබෙනවා. රැකියා රාස් කහටවත් කියලා දෙන්න එපා. රැකියාවේ ඔබගේ උසස් නිලධාරී සමග පොඩි ප්‍රශ්න කරදර ගැටලු ඔබට සිදුවීමට ඉඩකඩ තිබෙනවා. මාර්ගයෙන් ඔබට මොනවාරි පොඩි ප්‍රශ්න ඉන්න පුළුවන්. නිසා ඔබගේ උසස් නිලධාරී සමග බොහොම සමගියෙන් සහයෝගයෙන් කටයුතු කරන්න බලන්න. ඒ වගේම ඔබට කැමති නැති අයිත් එක්ක මේ කාලයේ සේවය කරන්න සිදු වෙයි. ඒකත් බලා ගන්නට ඕනේ. පරිස්සමින් දලා සමග ඔබ කාර්යවල් කරන්නට ඕනේ. ඒ වගේම අනවශ්‍ය වීදම පුළුවන් තරම් අවම කරගන්නට බලන්න. අනවශ්‍ය වීදම විතරක් නෙමෙයි අනවශ්‍ය ගමන් බිමනුත් ඔබ අඩු කරගන්නට ඕනේ. ගමන් බිමන් නිසා ඔබට පොඩි ප්‍රශ්න කරදර වීදම අරවා මේවා සිදු වෙන්න පුළුවන්. ප්‍රශ්න තිබෙනවා. නිසා පරිස්සම් වෙන්නට ඕනේ. ඒ වගේම ඉඩකඩ දීපල මිලදී ගැනීමේදී ඔබ ගොඩාක් කල්පනාවෙන් පරිස්සමින් කටයුතු කරන්නට ඕනේ. වගකීමෙන් කටයුතු කරන්නට ඕනේ. හැමදේම චෙක් කරලා බලලා මොකක් හරි මිලදී ගන්නවා නම් ඒ ડોකියුමන්ට්ස් ටික ඔක්කොම හරිද වැරදිද කියලා නිවැරදිද කියලා ඔක්කොම බලලා ඔබ ගන්නට ඕනේ. නැත්නම් ඔබට මොකක් හරි ගත්තට පස්සේ මොනවා හරි ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒවා බලා ගන්න එකට 3 වතාවක් ඒ හැමදේම චෙක් කරලා බලලා කල්පනා කරලා කරන්න. ඒ වගේම තවත් කියනවා නම් මේ අවුරුද්දේ 12 වෙනි මාසේ දෙසැම්බර් මාසේ 5 වෙනිදා වෙනකොට රාහු කේතු ග්‍රහයත් තමන්ගේ සංචාරයේ ගමන වෙනස් කර ගන්නවා. ඒ නිසා පියාගේ ශරීර සෞඛ්‍ය පැත්තෙන් ඔබගේ පියාගේ ශරීර සෞඛ්‍ය පැත්තෙන් ගොඩාක් වගකීමෙන් කටයුතු කරන්න. පියාගේ ආශිර්වාදය ලබා ගන්න බලන්න. පියාගේ දේපල ඔබ සතුටු තිබෙනවා නම් ඒ දේවල් ආරක්ෂා කරගන්නට වග බලා ගන්න. ඒ වගේම මෙම කාල සීමාව තුළ ඔබට ගොඩාක් කිට්ටුවෙන් ආශ්‍රය කරපු කෙනෙක් නැත්නම් ඔබ ගොඩාක් ආදරය කරපු කෙනෙක් ඔබට නැති වෙන්න පුළුවන්. නැත්නම් මරණයක් සිදුවීමටත් ඉඩකඩ තිබෙනවා. ඒකත් ඔබ බලා ගන්නට ඕනේ. කටක රාශිය. කටක රාශිය කියලා කියන්නේ බලන්න ඔබගේ උප්පත්ති කේන්ද්‍රය අරන් බලන්න චන්ද්‍රයා කටක රාශිය තුල ගමන් කරાવી. එවනම් ඔබ තමයි කටක රාශියට අදාළ කෙනා. එව නැත්නම් ඔබ පුනාවස නැගතේ 4 වෙනි පාදයේ තුල උපත ලැබපු කෙනෙක් නම් පුස නැගතේ 4 වෙනි පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි පාදයේ තුල උපත ලැබපු කෙනෙක් නම් එහෙමත් නැත්නම් අශ්‍රීය නැගතේ නැත්නම් අශ්‍රීස නැගතේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි පාදයේ තුල උපත ලැබපු කෙනෙක් නම් ඔබ තමයි කටක රාශියට අදාළ කෙනා. එවනම් ඔබට තමයි මේ පලාපලය මම ලබා දෙන්නේ. කටක රාශියායට රාශියාධිපති ග්‍රහයා වන සඳු ග්‍රහයා මෙම වර්ෂයේ ආරම්භයේදීම ඔබගේ රාශියට අෂ්ටම ස්ථානයේ තුල වාඩි වෙලා සිටිනවා. වාඩි වුණාට බය වෙන්න එපා. අෂ්ටම ස්ථානයේ තුල වාඩි වුණා කියලා කලබල වෙන්න එපා. ගුරු ග්‍රහයාගේ දෘෂ්ටිය ලැබෙනවා. ගුරු ග්‍රහයා ග්‍රහලෝකයේ සුබ ග්‍රහයා. ඒ නිසා ගුරු ග්‍රහයා යම්කිසි ස්ථානයේ දකිනවා නම් යම්කිසි ග්‍රහයාව දකිනවා නම් ඒ ස්ථානය සහ ඒ ග්‍රහයාව සුබපත් කරනවා. ඒ නිසා බලාපොරොත්තු නොවන ආකාරයෙන් ඔබට ධන යෝග, ධනලාභ, අදිෂ්ඨානීය වෙන දේවල්, විදේශී සංචාරය, විදේශීය රැකියාව, විදේශීය පැත්තෙන් ලැබෙන්නට ඕනේ ලාභ ප්‍රයෝජන මේ හැමදේම ලබා ගන්න පුළුවන්. ඔබගේ මානසික ප්‍රශ්න කරදරට තිතක් තියා ගන්න පුළුවන්. ඒ වගේම
ඔබ බලාපොරොත්තු වුණු නැත්නම් ඔබ සැලසුම් කරපු හැමදේම දැන් බාධාවකින් තොරව ඔබට ඉදිරියට ගෙනියන්න පුළුවන්. ඒ වගේම ඔබට අනිවාර්යයෙන්ම පිටත් ස්ථානය තුල යම්කිසි වරප්‍රසාදයක් නැත්නම් සුබදායක ආරංචියක් ඔබට ලබා ගැනීමට ඉඩකඩ තිබෙනවා. 2026 ජූන් මාසයේ දෙවැනිදා දක්වා ගුරු ග්‍රහයා ඔබගේ රාශියට 12 වෙනි ස්ථානය තුළ සංචාරය කරන නිසා සුබ වීදම වැඩි වෙයි. සුබ වීදම කියලා මම සඳහන් කරන්නේ ඔබ වෙනුවෙන් ඔබට තිබෙන වීදම, ඔබගේ දරුවන් වෙනුවෙන්, ඔබගේ භාර්යාව වෙනුවෙන්, ඔබගේ දෙමෝපියන් වෙනුවෙන්, ඉඩකඩ දේපල වාහන මාර්ගයෙන් ඔබට තිබෙන මේ වීදම. මේ වීදම ඔබට අනිවාර්යයෙන් තිබෙයි. අනිවාර්යයෙන්ම මේකට ඔබට කිසිම දෙයක් කරගන්නට බෑ. මේ වීදම කොහොම නමුත් ඔබට මේ වීදම තිබෙනවා. ඒ නිසා වීදම පුළුවන් තරම් බලාගෙන කරන්න. ඒ වගේම අලුත් නිවසක් මිලදී ගැනීමට හෝ අලුත් වාහනයක් මිලදී ගැනීමට ඔබ පෞද්ගලික කාලේ බලාපොරොත්තු වෙලා සිටියා නම් ඒ දේවල් ඔබට දැන් මිලදී ගන්නට නැත්නම් ඒවට අවස්ථාව ඔබට ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඒවයින් ශරීර සෞඛ්‍ය ගැන අනිවාර්යයෙන්ම පරිස්සම් වන්නට ඕනේ. ශරීර සෞඛ්‍ය පැත්තෙන් ඔබට මේ කාලෙන් කාලයට පොඩි ලෙඩ රෝග ප්‍රශ්න කරදර වෙන දේවල් ඇවිල්ලා යයි. ඒ නිසා පොඩි ලෙඩ රෝග කියලා නිකන් ඉන්න එපා. අනිවාර්යයෙන්ම ඒවට අවශ්‍ය කරන මෙඩිකල් ට්‍රීට්මන්ට් කාලෙන් කාලයට ලබා ගන්න. ඒ වගේම ඔබ හොඳින් ආශ්‍රය කරපු කෙනෙක්, බොහොම කිට්ටුවෙන් ආශ්‍රය කරපු කෙනෙක් ඔබට විරුද්ධවාදී ලෙස වැඩ කටයුතු කරන ඉඩකඩ තිබෙනවා. ඔබට සතුරෙක් හැටියට මාරු වෙලා ඔබට යම්කිසි පීඩාවක් ප්‍රශ්නයක් ලබා දීමටත් ඉඩකඩ තිබෙනවා. ඒ නිසා හැම කෙනාත් එක්කම ආශ්‍රය කරනකොට බොහොම කල්පනාවෙන් පරිස්සමින් ආශ්‍රය කරන්න. ඒ වගේම తాවකාලික රැකියාව කරන, සුයම් රැකියාව කරන අයට ලාභ ප්‍රයෝජන, ඒ වගේම විදේශී සංචාර මාර්ගයෙන් විදේශ ලාභ ප්‍රයෝජන වෙන දේවල් අනිවාර්යයෙන්ම ලබා ගන්න පුළුවන්. 2026 6 වෙනි මාසයේ 2 වෙනිදා සිට 2026 10 වෙනි මාසයේ 31 වෙනිදා දක්වා ගුරු ග්‍රහයා ඔබගේ රාශිය තුළම උච්ච වෙන නිසා, අනිවාර්යයෙන්ම ඔබගේ රාශිය තුළ උච්ච වෙන නිසා ශරීර සෞඛ්‍ය පැත්ත ඔබ අනිවාර්යයෙන්ම කලබල වෙන්න අවශ්‍ය නැහැ. තාමත් හොඳ ශරීර සෞඛ්‍යයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔබට ඔබගේ ගෞරවය, ඒ වගේම ප්‍රශංසාව, වරප්‍රසාද මේ හැමදේම ඔබ තාමත් උපරිම ආකාරයෙන් ඔබට ලබා ගැනීමට ඉඩකඩ ලැබෙනවා. ඒ වගේම දරුවන්ගේ මාර්ගයෙන් ලාභ, ප්‍රයෝජන, අධිෂ්ඨානය මේ හැමදේම ලබා ගන්න පුළුවන්. දරු සම්පත් නැති අයට දරු සම්පතක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ප්‍රේම සම්බන්ධතාවය පවත්වාගෙන යන අයට අනිවාර්යයෙන්ම විවාහය වෙනකන් යන්නට ඉඩකඩ තිබෙනවා. ඒ වගේම යාළුවන්ගෙන්, මිත්‍රයන්ගෙන් මාර්ගයෙන් ලැබෙන වරප්‍රසාද, ලාභ, ප්‍රයෝජන ලබා ගන්න පුළුවන්. තාත්තගේ දේපල නැත්නම් පූර්වික දේපල වෙන දේවල් ඔබට දැන් ලබා ගැනීමට ඉඩකඩ තිබෙනවා. ඒ වගේම විදේශීය ඉගෙනීම සඳහා ඔබ විදේශ ගමන් කරන්න සූදානම් වෙලා සිටිනවා නම් ඒවට ඔබට අවස්ථාව තිබෙනවා දැන් යන්න පුළුවන්. 2026 10 වෙනි මාසයේ 31 වෙනිදා සිට 2027 ජනවාරි මාසයේ 24 වෙනිදා දක්වා ගුරු ග්‍රහයා අදිශාල වේගයෙන් ගමන් කරන නිසා බලාපොරොත්තු නොවන ආකාරයෙන් ඔබට ධනයෝග, ධනලාභ වෙන දේවල් ලබා ගැනීමට වරම් ලැබෙනවා. ඒ වගේම පවුලේ ආයි මාර්ගයෙන් ඔබට ලැබෙන සියලු වරප්‍රසාද ලාභ ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔබට ලැබෙන්නට ඕනේ මොකක් හරි ධන මුදලක් නැත්නම් ණය මුදලක් මේ කාලේදී ඔබට ලැබෙනවා. දීර්ඝ කාලයක් ඔබ බලාපොරොත්තු වෙන සිටි මොකක් හරි බලාපොරොත්තු වෙන සිටියා නම් ඒ දේවල් ඔබට දැන් මේ කාලේදී ලබා ගන්න පුළුවන්. ඒ වගේම රැකියා මාර්ගයෙන් ඔබට ලාභ, ප්‍රයෝජන මේ හැමදේම ලබා ගන්න පුළුවන්. උසස් වීම, තනතුරු වැඩි වීම මේ හැමදේම දැන් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම අලුත් රැකියාවක් සොයාගෙන රැකියාවක් නැතුව බලාගෙන ඉන්න අයට දැන් අලුත් රැකියාවට යන්න ඉඩකඩ සැලසෙනවා. ඒ වගේම සෙනසුරු ග්‍රහයා ඔබගේ භාග්‍ය ස්ථානය තුළ සම්බන්ධ වෙන නිසා පියාගේ මාර්ගය ඔබට වීදම තිබෙනවා. පියාගේ සහ ඔබගේ සම්බන්ධතාවය උඳ ආකාරයෙන් තියාගන්න බලන්න. පියාගේ ආශිර්වාදය පුළුවන් තරම් ලබා ගන්න බලන්න. පියාගේ දේපල ඔබ සතු තිබෙනවා නම් ඒවා ආරක්ෂා කරගන්න බලන්න. හරි, මේ වගේ මොකකටි ප්‍රශ්න කරදර එන්න පුළුවන්. ඒ වගේම ඔබ ගොඩාක් දුරට ඔබ ළඟින් ආශ්‍රය කරපු කෙනෙක් නැත්නම් ගොඩාක් කිට්ටුවෙන් ආශ්‍රය කරපු කෙනෙක් ඔබට නැතිවීමට නැත්නම් ඔබගෙන් වෙන්වීමට ඉඩකඩ තිබෙනවා. මේ දේවල් පොඩ්ඩක් බලා ගන්න. ඒ වගේම ඔබගේ ශරීර සෞඛ්‍ය ගැන වඩාත් උනන්දුව දක්වන්න මේ මම කියන මේ කාල සීමාව තුළ රාහු කේතු ග්‍රහයා ඔබගේ රාශියට 2 වෙනි 8 වෙනි භාවය තුළ සංචාරය කරන නිසා ඔබගේ මර්ම ස්ථානීය වන මල මුත්‍රා ප්‍රදේශය, කිඩ්නි මේ වගේ කිඩ්නි ආවට ප්‍රදේශය පැත්තේ මොනවාරි ලෙඩ රෝග ප්‍රශ්න කරදර එන්න පුළුවන්. ඒ නිසා ඒ දේවල් බලා ගන්න. ඒ වගේ මොකකට ගැටලු තියෙනවා නම් ඒව සම්බන්ධව අවශ්‍ය කරන මෙඩිකල් ට්‍රීට්මන්ට් අවශ්‍ය කරන වෙලාවෙදී ලබා ගන්න. ඒ වගේම ස්ත්‍රී කාන්තා පාස කරවන්ට
ගර්භාෂය සම්බන්ධ ප්‍රශ්න කරදර වෙන දේවල් ඉන්න පුළුවන්. ඒ වගේම වාහන වලින් ගමන් බිමන් කරනවා නම් බොහොම කල්පනාවෙන් පරිස්සමින් ගමන් බිමන් කරන්න. බලාපොරොත්තු නොවන ආකාරයෙන් මොනවා හරි ඇක්සිඩන්ට්ස් වෙන දේවල් සිදු වෙන්න ඉඩ කළ තිබෙනවා. ඒ වගේම කැම්බ් බීම ගන්නකොට බොහොම පරිස්සමින් ගන්න. මොකද කැම්බ් බීම නිසා මොකක් හරි විස දෝෂයක් ඇතුල් වෙන්නට ඉඩකඩ තිබෙනවා. විස දෝෂයක්, විස බීජයක් ඇතුල් වීමට ඉඩකඩ තිබෙනවා. මේ දේවල් බලා ගන්න. අනවශ්‍යයි සමග ආශ්‍රය කරන්න එපා. අනවශ්‍යයි සමග ආශ්‍රය කරොත් ඔබට අපකීර්තිය අවනම්බ වෙන දේවල් සිදුවීමට ඉඩකඩ තිබෙනවා. මීළඟට සිංහ රාශිය. සිංහ රාශිය කියලා කියන්නේ ඔබගේ උප්පත්ති කේන්ද්‍රය අරන් බලන්න සඳුග්‍රහයා ඔබගේ උප්පත්ති කේන්ද්‍රය තුල සිංහ රාශිය තුල සම්බන්ධ වෙනවා නම්, සිංහ රාශිය තුල ගමන් කරනවා නම්, සිංහ රාශිය තුල වාඩි වෙලා සිටිනවා නම් ඔබ සිංහ රාශියට අදාළ කෙනා. එහෙමත් නැත්නම් ඔබ මා නැකතේ පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි පාදයේ තුල උපත ලැබපු කෙනෙක් නම්, පෝපල් නැකතේ පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි පාදයේ තුල උපත ලැබපු කෙනෙක් නම්, උත්තරපල් නැකතේ පළවෙනි පාදයේ තුල උපත ලැබපු කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔබ සිංහ රාශියට අදාළ කෙනා. එhmenan ඔබට තමයි මේ පලාපලය මම ලබා දෙන්නේ. එhmenan ඔබගේ රාශියාධිපති ග්‍රහයා වන රවි ග්‍රහයා භාග්‍ය ස්ථානය තුල උච්ච වීම ඉතාමත්ම සුබයි. අනිවාර්යයෙන්ම ඔබට තිබුණු දේපල ප්‍රශ්න, පූර්වික දේපල පැති මොනවාරි ගැටලු ප්‍රශ්න කරදර උසාවියෙන් නඩු වරවමකට පැටලිලා හිටියනම් අනිවාර්යයෙන්ම දැන් මේ හැම දෙයකම ඔබට විසඳුමක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම රාජ්‍ය මාර්ගයෙන් ඔබට අනිවාර්යයෙන්ම උසස් වීම, පඩි වැඩි වීම, මේ සියලු ලාභ වරප්‍රසාද ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔබ රැකියාවක් බලාපොරොත්තු සිටිනවා නම්, රාජ්‍ය රැකියාවක් බලාපොරොත්තු සිටිනවා නම් අනිවාර්යයෙන්ම මේ කාල සීමාව තුළ ඔබට රාජ්‍ය පැත්තෙන් රැකියාවක් උසස් වීමක්, පඩි වැඩි වීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මෙම 2026 වෙනි අවුරුද්දේ 6 වෙනි මාසයේ 2 වෙනිදා දක්වාම ගුරු ග්‍රහයා ඔබගේ ලාභ ස්ථානය තුළ සංචාරය කරයි. ලාභ ස්ථානය තුළ සංචාරය කරන නිසා ඔබට සියලු ලාභ ප්‍රයෝජන බලාපොරොත්තු නොවන ආකාරයෙන් ඔබට ලැබෙන්න ඕනේ වරප්‍රසාද, ගෞරවයට පාත්‍ර වීම, මේ හැමදේම ඔබට අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඒ වගේම බය නැතුව ඔබට ඉදිරියට ගමන් කරන්න පුළුවන්. කාටද ඔබ බය වෙන්නට ඕන? සතුරු ප්‍රශ්න කරදර අනිවාර්යයෙන්ම ඔබට නැහැ. ඒ නිසා බය වෙන්න එපා. ඒ වගේම දීර්ඝ කාලයක් විවාහ වෙලා දරු සම්පතක් බලාපොරොත්තුෙන් සිටින අයට ඔබ දරු සම්පතක් ලබා ගන්න පුළුවන්. පිරිමි දරු සම්පතක් අනිවාර්යයෙන් ලබා ගන්න පුළුවන්. දරුවන්ගේ මාර්ගයෙන් ලාභ, ප්‍රයෝජන, සතුටු, සමගිය මේ හැම දෙම ඔබට මේ කාලය තුල ලබා ගැනීමට වරම් ලැබෙනවා. ඒ වගේම දීර්ඝ කාලයක් විවාහයක් නැතුව විවාහයේ කල් ගිහිල්ලා ඕම පරක් වෙලා සිටින තිබෙන අයට අනිවාර්යයෙන්ම හොඳ විවාහයක් දැන් සිදුවීමට ඉඩකඩ තිබෙනවා. ලව් ඇෆෙයර්ස් විශේෂයෙන්ම ප්‍රේම ආදරයට දෙමෝපියන්ගේ ආශිර්වාදයක් දැන් ලැබෙනවා. වැඩිහිටියන්ගේ ආශිර්වාදයක් අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඒ වගේම ඔබට විවාහ දක්වා යන්නත් පුළුවන්. ඒ වගේම ඥාති මිත්‍රායගෙන් උදව්පකාර ඔබට මේ කාලෙදී කොහොම නමුත් ලැබෙනවා. 2026 6 වෙනි මාසයේ 2 වෙනිදා සිට 2026 10 වෙනි මාසයේ 31 වෙනිදා දක්වා ගුරු ග්‍රහයා ඔබගේ වැය ස්ථානය තුළ සංචාරය කරනවා. වැය ස්ථානය තුළ සංචාරය කරන නිසා ඔබ ටිකක් වීදම වැඩි වෙයි. සුබ වීදම වැඩි වෙයි. සුබ වීදම කියලා කිව්වොත් මොකද්ද? ඔබ වෙනුවෙන් ඔබට තිබෙන වීදම, දරුවන් වෙනුවෙන් තිබෙන වීදම, භාර්යාව වෙනුවෙන් තිබෙන වීදම, නැත්නම් ඔබගේ පාසල් කටයුතු, අධ්‍යාපන කටයුතු නිසා තිබෙන වීදම, ඉඩකඩ දේපල වාහන පැත්තෙන් තිබෙන වීදම, මේ වගේ සුබ වීදම් ටික වැඩි වෙයි. හරි, ඒ නිසා වීදම් කරනකොට ටිකක් පරිස්සමෙන් බලාගෙන කරන්න. ඒ වගේම දීර්ඝ කාලයක් ඔබ බලාපොරොත්තු වෙන සිටිය ඒ විදේශී සංචාරය දැන් ඔබට ඉෂ්ට වෙන්න අනිවාර්යයෙන් ඉෂ්ට වෙයි. ඒ වගේම තාවකාලික රැකියාව කරන, ස්වයං රැකියාව කරන අයට අනිවාර්යයෙන්ම ලාභ ප්‍රයෝජන උපරිම මට්ටමින් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔබ ඊටකට දේපල මිලදී ගැනීමට හිතලා ඇති. නමුත් ඒ දේවල් අද වෙනකන් සිදු වෙලා නැතුව ඇති. නමුත් ඔබට දැන් මේ කාල සීමාව තුළ අනිවාර්යයෙන්ම ඊටකට දේපල වාහන මිලදී ගන්න පුළුවන්. අලුත් වාහන ගන්නත් පුළුවන්. නැත්නම් තිබෙන වාහන විකුණලා අලුත් වාහනයක් ගන්නත් පුළුවන්. ඒ වගේම අලුත් ඉඩමක් ගන්න පුළුවන් මේ කාලෙදී. ඔබට මේ දේවල් වලට අනිවාර්යයෙන් ඉඩකඩ තිබෙනවා. ඒ වගේම උසස් අධ්‍යාපනය වෙනුවෙන් ඔබට විදේශ යන්න පුළුවන්. දැන් උසස් අධ්‍යාපනයට ඔබ විදේශ යන්න ඕන කියලා හිතාගෙන ඉන්නවා නම් මේ කාල සීමාව තුළ ඔබට ඒ වෙනුවෙන් යන්න පුළුවන්. ඒ වගේම බලාපොරොත්තු නොවන ආකාරයෙන් ඔබට අදිෂ්ඨානය, ධන යෝග, ධන ලාභ වෙන දේවල්, බලාපොරොත්තු නොවන ආකාරයෙන් ධන යෝග, ධන ලාභ වෙන දේවල් මොනවාරි ආකාරයෙන් ලැබීමට ඉඩකඩ තිබෙනවා. 2026 10 වෙනි මාසයේ 31 වෙනිදා සිට 2027 ජනවරි මාසයේ 24 වෙනිදා දක්වාම ගුරු ග්‍රහයා අදිසාර
ගමන සිදු කර ගන්නවා. හරි මේ ගමන නිසා ඔබ බලාපොරොත්තු වුණු සියලු දේවල් ඉෂ්ට වෙයි. ඔබ අත තියෙන හැම දෙයක්ම ඔබ ඉෂ්ට කරගන්න පුළුවන්. පියාගේ මාර්ගයෙන් ලාභ ප්‍රයෝජන වරප්‍රසාද මේ හැම දෙයක්ම ලබා ගන්න පුළුවන්. පියාගේ ආශිර්වාදයක් ඔබට ලැබෙයි, බය වෙන්න එපා. නමුත් ඔබ එක දෙයක් මතක තියාගන්නට ඕනේ. ඔබට මේ කාල සීමාව තුළ සෙනසුරුගේ අෂ්ටමේ රාෂ්ටකය සෙනසුරුගේ අෂ්ටම ඒ රාෂ්ටකය සිදුවීමෙන් පවතිනවා. මේ රාෂ්ටකය ලබන අවුරුද්දේ තමයි නිමාවටපත් වෙනවා. ලබන අවුරුද්දේ 6 වෙනි මාසේ තමයි නිමාවටපත් වෙන්නේ. නිසා එතකන් ඔබට ප්‍රශ්න කරදර තිබෙනවා. ඒ රාෂ්ට්‍රික නිසා දැන් මොකද වීදම බලාගන්නට ඕනේ, රැකියාව පරිසම් කරගන්නට ඕනේ, ශරීර සෞඛ්‍ය බලාගන්නට ඕනේ. අනවශ්‍ය ප්‍රශ්න කරදර වලට යන්න එපා. ඒකට ඔබට ප්‍රශ්න කරදර ඇති වෙයි. පොලිසිය උසාවි පැත්තේ ප්‍රශ්න කරදර ඇති වෙයි. ඒ නිසා මේ දේවල් වලට පොඩ්ඩක් පරිස්සමෙන් වැඩ ටික බලලා කරන්නට ඕනේ. හරි ඔබගේ ශරීර සෞඛ්‍ය ගැන අනිවාර්යෙන් බලා ගන්න. මේ කාලෙදී ඔබ රවට්ටන්න පුළුවන් අය ඔබ ළඟ ඉඳි. ඔබ ළඟ ඉඳලා ඔබට කොහොමරි ඔබ රවට්ටලා මොකක් හරි ඔබ පල්ලමට දාන්න නැත්නම් ඔබට බාධාවක් කරන්න බලාපොරොත්තු වෙ සිටි. ඒ නිසා එවැනි ආය සමග බොහොම කල්පනාවෙන් අනිවාර්යයෙන්ම කල්පනාවෙන් සිටිය යුතුයි. හරි ඒ වගේම දැන් ධනය ඕමාරු කරනකොට ඔබ රැකියාව පැත්තෙන් වෙන්න පුළුවන් නැත්නම් මොකක් හරි ඔබේ බිස්නස් එක වෙන්න පුළුවන්. ධනය ඕමාරු කරනකොට බොහොම කල්පනාවෙන් පරිස්සමෙන් ඕමාරු කරන්නට ඕනේ. ATM කාඩ්, ඩෙබිට් කාඩ් මේ වගේ දේවල් වෙන කාවත් විශ්වාස කරලා දෙන්න එපා. ඔබගේ මර්මස්ථානයේ පැත්තේ මල මුත්‍රා ප්‍රදේශයේ පැත්තේ මොනවාරි ලෙඩ රෝග ප්‍රශ්න කරදර එන්නේ ඉඩකඩ තිබෙනවා. කිඩ්නියේ පැත්තෙනොත් මොකරි ප්‍රශ්නයක් ආව නම් අනිවාර්යෙන් බලලා ඒවට අවශ්‍ය කරන මෙඩිකල් ට්‍රීට්මන්ට් ගන්න. ඒ වගේම අනවශ්‍ය දේවල් වලට ඔබට අදාළ දේවල් විතරක් කරන්න. ඔබට අදාළ නැති දේවල් වලට ගිහිල්ලා ඔලුව දාලා ඊට පස්සේ ඔබට අපකීර්තිය ආවනම් අනවශ්‍ය ප්‍රශ්න කරදර සිදු වෙයි. නිසා මේ දේවල් වලට යන්න එපා. වාහන පදිනවා නම් නැත්නම් වාහන වලින් ගමන් බිමන් කරනවා නම් බොහොම කල්පනාවෙන් පරිස්සමෙන් ඒවා කරන්න. හරි ඒ වගේම දරුවන් වෙනුවෙන් ඔබට ගොඩාක් වීදමක් මේ කාලේ සිදු වෙයි. ඒකත් පරිස්සමෙන් බලා ගන්න. ඒ වගේම රැකියාව පැත්තෙන් අදිසි තීන්දුව తీරනවල් ගන්න එපා. හරි මේ කාලේ රැකියාව පැත්තෙන් අදිසි තීන්දුව తీරනවල් ගන්න එපා. පසුව ඔබ ඉතයි අපරාධි මම මේ තීන්දුව ගත්ත එක පොඩ්ඩක් ඉවසලා ඉන්න තිබුණා කියලා පස්සේ තමයි ඔබට ඒව ගැන හිතලා දුක් වෙන්න ඉඩකට තිබෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම රැකියාව ගැන අදිසි තීන්දුව తీරනවල් ගන්න එපා. රාහු කේතු මේ අවුරුද්දේ අන්තිමේදී දෙසැම්බර් මාසයේ 5 වෙනිදා තමන්ගේ ස්ථාන මාරු වීමක් කරගන්නවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ලව් ඇෆෙයර්ස් ප්‍රේම සම්බන්ධතාවය පැත්තෙන් එතකොට පොඩ්ඩක් පරිස්සම් වෙලා වැඩ කරන්නට ඕනේ. හරි පොඩ්ඩක් කල්පනා කරලා බලලා හොඳට හොයලා බලලා ඔබ ඒ සම්බන්ධව ඔබ තීන්දුව తీරනවල් ගන්නට ඕනේ කියන එක විතරක් මතක තියාගන්න. ඒ වගේම විවාහයේ සම්බන්ධවත් ඔබ 12 වෙනි මාසයේ 5 වෙනිදාන් පස්සේ හොඳට හොයලා බලලා විවාහ කරගන්නට ඕනේ. කන්‍යා රාශිය ඔබගේ උප්පත්ති කේන්ද්‍රය අරන් බලන්න. චන්ද්‍රයා ඔබගේ උප්පත්ති කේන්ද්‍රය තුල කන්‍යා රාශිය තුල වාඩි වෙලා ඇති. එවනම් ඔබ තමයි කන්‍යා රාශියට අදාළ කෙනා. එහෙමත් නැත්නම් බලන්න ඔබ උත්තරපල් නැගතේ දෙවෙනි පාදය, තුන්වෙනි පාදය, හතරවෙනි පාදය තුල උපත ලැබපු කෙනෙක් නම් ඒ වගේම හත නැගතේ පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි පාදය තුල උපත ලැබපු කෙනෙක් නම් සිත නැගතේ පළවෙනි, දෙවෙනි පාදය තුල උපත ලැබපු කෙනෙක් නම් ඔබ තමයි කන්‍යා රාශියට අදාළ කෙනා. එhmenan ඔබට තමයි මේ පලාපලය මම ලබා දෙන්නේ. එhmenan බලන්න රාශියාධිපති ග්‍රහයා බුධ ග්‍රහයා නීච භංග යෝගය ලබාගෙන ඔබගේ රාශියට 7 වෙනි භාවය තුළ සංචාරය කරනවා. එම නිසා පෞල් ජීවිතය තුළ මෙතකන් තිබුණු ප්‍රශ්න කරදර අවබෝධය පැත්තෙන් තිබුණු ප්‍රශ්න කරදර මේ හැමදේම ඔබ විසඳ ගන්න පුළුවන්. සතුට සමගිය මේ කාලේදී උදා කරගන්න පුළුවන් පෞල් ජීවිතය පැත්තෙන්. ඒ වගේම ෂෙයා මාකටිං සයිඩ් එකේ ඔබට පෞද්ගලික කාලයට වැඩිය හොඳ ලාභයක් අත්කරගන්නට ඉඩකඩ තිබෙනවා. ඒ වගේම ඥාත්‍යයි සමග ටිකක් කල්පනාමය පරිස්සමින් කටයුතු කරන්න. පොඩ ඈතෙන්ම කටයුතු කරන්න. හරි? ඈතෙන්ම ඔබ කටයුතු කරන්නේ හොඳයි. ඒ වගේම මේ අවුරුද්දේ 2026 6 වෙනි මාසයේ දෙවැනිදා සිට ගුරු ග්‍රහයා ඔබගේ රාශියට 10 වෙනි භාවය තුළ සංචාරය කරනවා. සංචාරය කරන නිසා ව්‍යාපාර මාර්ගයෙන් නැත්නම් රැකියාව මාර්ගයෙන් පොඩ්ඩක් කල්පනාවෙන් පරිස්සමින් කටයුතු කරන්න. පොඩ්ඩක් රැකියාව වැඩි වෙයි. රැකියාවෙන් තියෙන ප්‍රශ්න කරදර ටිකක් වැඩි වෙයි. බැරරුම්කම් වැඩි වෙයි. ටිකක් අපිට රැ වෙලා වැඩ කරන්න වෙයි. ටිකක් මානසික වෙලා වැඩ කරන්න වෙයි. දුක් වෙලා පීඩාවටපත් වෙලා අපිට වැඩ කරන්න වෙයි. නිසා මේ දේවල් අනිවාර්යයෙන්ම ටිකක් මේ කාලේ ඉවසලා වැඩ කරන්න පුරුදු වෙන්න. කාවත් මේ කාලේදී විශ්වාස කරන්න එපා. විශ්වාස කරලා ඔබගේ රැකියාව දීලා යන්න එපා.
බිස්නස් එක බාර දීලා යන්න එපා. මේ දේවල් කරත් එම ඔබට අනිවාර්යයෙන්ම ලොකු පාඩුවක් සිදු වීමට ඉඩකඩ තිබෙනවා. ඒ වගේම ඔබගේ ආර්ථික පැත්තෙන් ඔබට මේ කාලේදී ආර්ථික පැත්තෙන් පොඩි පොඩි ගැටලු ප්‍රශ්න කරදර අනිවාර්යෙන් තිබෙනවා. ලොකු ගැටලු ප්‍රශ්න කරදර නෙමෙයි සාමාන්‍ය ප්‍රශ්න කරදර තිබෙනවා. ඒවට ඔබට මුහුණ දෙන්න පුළුවන්, ශක්තිමත් ලෙස මුහුණ දෙන්න පුළුවන්. ඒ වගේම ඔබට පෞද්ගලික කාලේ මොනවා හරි ණයක් එන්න තිබෙනවා නම් ලැබෙන්න තිබෙනවා නම් ඒ ණය මුදල ඔබට මේ කාලේදී ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔබට කොහේරි ඔබ ඉල්ලුම් කරලා තිබෙනවා නම් ණය මුදලක් ඉල්ලුම් කරලා තිබෙනවා නම් නැත්නම් මොකක් හරි ධනයක් ඔබ කොහේරි බලාපොරොත්තු වෙමින් සිටිනවා නම් ඒ ධන මුදල දැන් ඔබට මේ කාලෙදී ලබා ගන්න පුළුවන්. හරි? ඒ වගේම මේ කාලෙදී ඔබ අලුත් නිවසක් මිලදී ගැනීමට නැත්නම් අලුත් වාහනයක් මිලදී ගැනීමට ඉඩකඩ තිබෙනවා. කුලි නිවස තුළ ඉන්න අයට හොඳ නිවසකට තවත් හොඳ නිවසකට යන්න පුළුවන්. ඒ වගේම උසස් අධ්‍යාපනය ඉගෙන ගන්න අයට හොඳ රිසල්ට් එකක් මේ කාලේදී හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ස්වයං රැකියා කරන අයට නැත්නම් නැත්නම් තමන්ගේම මොකරි ව්‍යාපාරය කරන අයට හොඳ ලාභ ප්‍රයෝජන මේ කාලේදී ලබා ගන්න පුළුවන්. හරි? ඒ වගේම ඔබගේ ශරීර සෞඛ්‍යය පොඩ්ඩක් බලා ගන්න. මේ කාලේදී පොඩ්ඩක් ශරීර සෞඛ්‍යය බලා ගන්න. මොකද බලාපොරොත්තු නොවන ආකාරයෙන් හිටපු ගමන් මොනවාරි ප්‍රශ්නයක් මොනවාරි කරදරයක් ඔබට සිදුවීමට ඉඩකඩ තිබෙන නිසා ස්පිරිතාල වීදමත් ඔබට තිබෙනවා. ඒ නිසා ඒ ගැන පොඩ්ඩක් පරිස්සම් වන්නට ඕනේ. 2026 6 වෙනි මාසයේ 2 වෙනිදා සිට 2026 10 වෙනි මාසයේ 31 වෙනිදා දක්වා ගුරු ග්‍රහයා ඔබගේ ලාභ ස්ථානය තුළ සංචාරය කරන නිසා අනිවාර්යයෙන්ම ඔබගේ රැකියා මාර්ගයෙන් ඔබගේ ව්‍යාපාර මාර්ගයෙන් ඔබට ගොඩක් සුබ දේවල් මේ කාලෙදී සිදු වෙනවා. ඔබ බලාපොරොත්තු වුණු උසස් වීම, තනතුරු වැඩි වීම, නැත්නම් මොකක් හරි අලුත් රැකියාවකට යන්න ඔබ නිරත වෙලා සිටිනවා නම් ඒ රැකියාව පැත්ත ඔබට සාර්ථක කරගන්න පුළුවන්. මේ හැමදේම ඔබ ඉෂ්ට කරගන්න පුළුවන් අනිවාර්යයෙන්ම. ඒ වගේම දීර්ඝ කාලයක් විවාහයක් වෙලා දරු සම්පතක් බලාපොරොත්තුෙන් සිටිනවා නම් හොඳ දරු සම්පතක් ඔබට මේ කාලෙදී බලාපොරොත්තු වෙන්න පුළුවන්. දරුවන්ගේ මාර්ගයෙන් ලාභ, ප්‍රයෝජන, සතුට, සමගිය මේ හැමදේම උදා වීමට ඉඩකඩ තිබෙනවා. හරි? ඒ වගේම ඔබගේ ලව් ඇෆෙයාර්ස් දැන් සාර්ථක කරගන්න පුළුවන්. අනිවාර්යයෙන් බය වෙන්න එපා. ලව් ඇෆෙයාර් සාර්ථක කරගන්න පුළුවන්. අම්මා තාත්තගේ ආශිර්වාදයත් ඔබට මේ කාලෙදී ලැබෙනවා. 2026 ඔක්තෝබර් මාසයේ 31 වෙනිදා සිට 2027 ජනවාරි මාසයේ 24 වෙනිදා දක්වා ගුරු ග්‍රහයා ඔබගේ රාශියට 12 වෙනි ස්ථානයේ වන වැය ස්ථානය තුළ සංචාරය කරනවා. ඒ නිසා සුබ වීදම් ටිකක් වැඩි වෙයි. සුබ වීදම් ටික අනිවාර්යයෙන්ම වැඩි වෙනවා. ඒ නිසා සුබ වීදම් ටිකක් බලා ගන්න අනිවාර්යයෙන්ම. සුබ වීදම් කියලා මම සඳහන් කරන්නේ ඔබ වෙනුවෙන් ඔබට තිබෙන වීදම, දරුවන් වෙනුවෙන් වීදම, ඔබගේ පෞල් ජීවිත වෙනුවෙන් වීදම, ඒ වගේම ඉඩකඩ දේපල වාහන මාර්ගයේ වීදම මේ දේවල් ඔක්කොම ඔබට වැඩි වෙයි. ගමන් බිමන් වීදම මේ හැමදේම වැඩි වෙයි. ඒ නිසා වීදම පුළුවන් තරම් අවම කරගන්න බලන්න. ඉඩකඩ දේපල කොහොමත් ඔබ මිලදී ගන්නවා. අනිවාර්යයෙන්ම. ඒ වගේම ඔබ බලාපොරොත්තු වුණු උසස් අධ්‍යාපනය උපාධිය නැත්නම් මේ වෙනුවෙන් ඒ වෙනුවෙන් ඔබට තිබෙන අධ්‍යාපන කරන්න ඕනේ අධ්‍යාපනය මේ හැමදේම ඉෂ්ට කරගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම විදේශී ගියලත් ඔබට ගියා ගන්න පුළුවන්. ඔබගේ අධ්‍යාපනය සාර්ථක ලෙස මේවා කරගන්න පුළුවන්. ඒ වගේම අදිෂ්ඨානය බලාපොරොත්තු නොවන ආකාරයෙන් ඔබට මොකක් හරි අදිෂ්ඨානයක් මේ කාලෙදී තිබෙනවා. ඒ නිසා ඒවත් ඔබට ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔබට මතක තියාගන්න ඔබට මේ කාලෙදී සෙනසුරුගේ අතුරු ඒ රාශියක් ක්‍රියාත්මක වෙනවා. අතුරු ඒ රාශියක් මේ කාලෙදී ඔබට ගමන් කරනවා. ඒ නිසා පෞල් ජීවිත පැත්තෙන් බොහොම කල්පනාවෙන් පෞලේ ආය වෙනින් කරන්න ඕනේ දේවල්, පෞලේ ආයට මොනවද ඕනේ, මොනවද අවශ්‍ය, මොනවද මේ හැමදේම බලලා කරන්න පුරුදු වෙන්න. හරි? ඒ වගේම ස්වාමි පුරුෂයා භාර්යාව අතර තිබෙන සම්බන්ධතාවය, තමන්ගේ ලයිෆ් පාර්ට්නර් සමග තිබෙන සම්බන්ධතාවය මුදින් තියාගන්න බලන්න. සමගියෙන් හැමදේම තියාගන්න බලන්න. අන්ඩර්ස්ටෑන්ඩින් එකේ වැඩ කරන්න. අවබෝධයෙන් කටයුතු කරන්න. හරි? ඒ වගේම ෂෙයා මාකටිං සයිඩ් එකේ පොඩ්ඩක් පරිස්සමෙන් වැඩ ටික කරන්න. හරි? අදිසි වෙලා වැඩ කටයුතු කරන්න එපා. ඒ කාලෙදි පොඩ්ඩක් බලලා හැමදේම කරන්න. හරි? ඒ වගේම ශරීර සෞඛ්‍ය ගැන ටිකක් උනන්දුවෙන් කටයුතු කරන්න. ඉඩකඩ දේපල වාහන මිලදී ගන්නකොට නැත්නම් විකුණනකොට ටිකක් කල්පනාවෙන් පරිස්සමෙන් කටයුතු කරන්න. සමේ සම්බන්ධව ලෙඩ රෝග ප්‍රශ්න කරදර අපට එන්න ඉඩකඩ තිබෙනවා. ඒ නිසා මේ දේවල් පොඩ්ඩක් පරිස්සමෙන් බලා ගන්න මේ කාල සීමාව තුළ. තුලා රාශිය ඔබගේ උප්පත්ති කේන්ද්‍රය අරන් බලන්න. චන්ද්‍රයා තුලා රාශිය තුළ වාඩි වෙලා සිටිනවා නම්, තුලා රාශිය තුළ තැන්පත් වෙලා සිටිනවා නම් ඔබ තමයි තුලා රාශියට අදාළ කෙනා. එහෙමත් නැත්නම් සිත නැගතේ 3 වෙනි පාදය,
හතරවෙනි පාදය තුල උපත ලැබපු කෙනෙක් නම් සානගතේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි පාදය තුල උපත ලැබපු කෙනෙක් නම් බීසානගතේ පළවෙනි දෙවෙනි තුන්වෙනි පාදය තුල උපත ලැබපු කෙනෙක් නම් ඔබ තමයි තුලා රාශියට අදාළ කෙනා. එhmenan ඔබටයි මේ පලාපලය ලබා දෙන්නේ. රාශියාධිපති ග්‍රහයා ඔබගේ රාශියට 7 වෙනි භාවය තුළ සමස්ථානයේ වාඩි වෙලා සිටිනවා. ඒ නිසා පෞල් ජීවිත පැත්තෙන් ස්වාමි පුරුෂයා භාර්යාව අතර තිබෙන අවබෝධය අන්ඩර්ස්ටෑන්ඩින් එක තව තව වර්ධනය කරගන්නට ඕනේ. පොඩි පොඩි ප්‍රශ්න වුණොත් ඒක ලොකු කරගන්න එපා. අනිවාර්යයෙන්ම ඒක කතා කරලා විසඳ ගන්න බලන්න. අවබෝධයෙන් වැඩ කටයුතු කරන්න බලන්න. හරි අනවශ්‍ය විදියට ප්‍රශ්න කරදර ඇති කරගන්නට ඉඩ තියන්න එපා. ඒ වගේම ඔබගේ ශරීර සෞඛ්‍ය පැත්තෙනුත් ඔබට එක එක ප්‍රශ්න කරදර ඒ කාලෙදී එන්න පුළුවන්. ඒ නිසා පරිස්සම් විය යුතුයි. අනිවාර්යයෙන්ම පොඩි පොඩි ලෙඩ රෝග වුණොත් ඒ කාලෙන් කාලයට ඔබ අවශ්‍ය කරන මෙඩිකල් ට්‍රීට්මන්ට් ලබා ගන්න එක හොඳයි. ඒ වගේම 2026 6 වෙනි මාසයේ 2 වෙනිදා දක්වා ගුරු ග්‍රහයා ඔබගේ රාශියට භාග්‍ය ස්ථානය තුළ සංචාරය කරනවා. තාමත් සුබයි. පියාගෙන් මාර්ගයෙන් ලැබෙන ඕනේ වරප්‍රසාද, පියාගෙන් දේපල, නැත්නම් පූර්වික දේපල, ඒ වගේම පියාගේ ආශිර්වාදය, ආධ්‍යාත්මික සිතුවිලි, ආධ්‍යාත්මික ගමන් බිමන් මේ හැමදේම ඔබට වර්ධනය කරගන්න පුළුවන්. ඒක කිසිදු ගැටලුවක් නැහැ. ඒ වගේම ලෙඩ රෝග ප්‍රශ්න කරදර වලින් ඔබ එළියට එන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඔබට පෞද්ගලික කාලේ තිබුණු ලෙඩ රෝග ප්‍රශ්න කරදර වලින් ඔබට එළියට එන්න පුළුවන්. හරි සහනයක් ලබා ගන්න පුළුවන්. ප්‍රශංසාව, ගෞරවය මේ හැමදේටම ඔබ පාත්‍ර වීමටත් ඉඩකඩ තිබෙනවා. දෙවියන්ගේ ආශිර්වාදය උපරිම මට්ටමේ ඔබට ලබා ගැනීමට ඉඩකඩ තිබෙනවා. ඒ වගේම ධෛර්යය කවදාවත් ඔබ අත්හරින්නේ නැහැ. ධෛර්ය ශක්තිය මේ හැමදේම තව තව ඔබ වර්ධනය කරගෙන අභියෝගයට මුහුණ දීලා ජයග්‍රහණය කරගන්නට ඔබට වරම් ලැබෙනවා. ඒ වගේම තවත් කියනවා නම් දීර්ඝ කාලයක් ඔබ විවාහයක් බලාපොරොත්තු වෙන සිටිනවා නම් ඉන්න මේ කාලෙදී විවාහයක් විතර නෙමෙයි දරු සම්පතකුත් ඔබට ලබා ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම දරුවන්ගේ මාර්ගයෙන් ලාභ ප්‍රයෝජන වරප්‍රසාද ඔබට ගොඩාක් ලබා ගැනීමට ඉඩකඩ තිබෙන කාල සීමාව 2026 ජූන් මාසයේ 2 වෙනිදා සිට 2026 10 වෙනි මාසයේ 31 වෙනිදා දක්වා ගුරු ග්‍රහයා ඔබගේ රාශියට 10 වෙනි භාවය තුළ සංචාරය කරයි. ඒ නිසා මේ කාල සීමාව තුළ රැකියාව පැත්තෙන්, ව්‍යාපාරය පැත්තෙන් පොඩි පොඩි අඩුපාඩුවල් සිදු වෙනවා. රැකියාව පැත්තෙන් ටිකක් මානසික වැඩ කරන්න වෙයි. බැරරුම්කම් වැඩි වෙයි. වගකීම වැඩි වෙයි. රැය වෙලා වැඩ කරන්න වෙයි. ඒ වගේම ඔබට ඔබගේ පුද්ගලික සල්ලි වීදම් කරලා රැකියාවට යන්න සිදු වෙයි. නැත්නම් ව්‍යාපාර කරන්න සිදු වෙයි. මේ දේවල් ඔක්කොම ඔබට තිබෙනවා. ඒ නිසා පොඩ්ඩක් කට්ට කාගෙන වැඩ කරන්න බලන්න මේ කාල සීමාව තුළ. හරි? අනිවාර්යයෙන් ඔබට සුබ දේවල් සිදු වෙයි. ඒ වගේම ඔබගේ රැකියාව නැත්නම් ව්‍යාපාරය කාවත් විශ්වාස කරලා බාර දීලා යන්න එපා. අනිවාර්යයෙන්ම ඔබට අලාභානි නැත්නම් ප්‍රශ්න කරදර සිදුවීමට ඉඩකඩ තිබෙනවා. හරි? ආර්ථික ගැටලු ප්‍රශ්න කරදර ඔබට ලොකුවට බලපාන්නේ නැහැ. බය වෙන්න එපා. ඔබට අවශ්‍ය කරන ධන මුදල කොහොමත් ඔබට ලැබෙනවා. ඒ වගේම අලුත් වාහනයක් මිලදී ගැනීමට නැත්නම් අලුත් නිවසක් මිලදී ගැනීමට ඉඩකඩ තිබෙනවා. නැත්නම් ඔබගේ නිවස අලුත් වැඩියා කිරීමටත් ඉඩකඩ තිබෙනවා. ඒ වගේම තිබෙන වාහන විකුණලා අලුත් වාහන ගන්නටත් ඉඩකඩ තිබෙනවා. උසස් අධ්‍යාපනය වෙනුවෙන් ඔබට විදේශ යන්න ඕනේ නම් ඔන්න මේ කාලේදී විදේශ යන්න පුළුවන්. අනිවාර්යයෙන් ඔබට අධ්‍යාපන පැත්තෙන් ජයග්‍රහණය ලබා ගන්න පුළුවන්. බය වෙන්න එපා. හරි? ඒ වගේම ශරීර සෞඛ්‍ය ගැන වඩා සැලකිලිමත් වන්නට ඕනේ. පොඩි පොඩි ලෙඩ රෝග වුණොත් ටක් ගාලා බලලා අවශ්‍ය කරන මෙඩිකල් ට්‍රීට්මන්ට් වෙලාවට ගන්න බලන්න. 2026 ඔක්තෝබර් මාසයේ 31 වෙනිදා සිට 2027 ජනවාරි මාසයේ 24 වෙනිදා දක්වා ගුරු ග්‍රහයා අදිශාර වේගෙන් ගමන් කරන නිසා අනිවාර්යයෙන්ම බලාපොරොත්තු නොවන ආකාරයෙන් ඔබට ධන මුදලක්, ධන ලාභයක්, අදිෂ්ඨානයක් ලබා ගැනීමට ඉඩකඩ තිබෙනවා. ධෛර්ය සමග ඔබට වැඩ කරන්න පුළුවන්. ධෛර්යයත් එක්ක ඔබට හැමදේම කරගන්න ජයග්‍රහණය කරගන්න පුළුවන්. ඒ වගේම ඔබගේ ප්‍රේම සම්බන්ධතාවය අනිවාර්යයෙන්ම ඉෂ්ට කරගන්න පුළුවන්. මේ කාලේදී අනිවාර්යයෙන්ම දෙමෝපියන්ගේ ආශිර්වාද සමග විවාහය දක්වා ඔබට යන්නත් පුළුවන්. ඒ වගේම අවුල් ව්‍යාපාරය මේ කාලේදී අවුල් ව්‍යාපාරයේ ෂෙයා මාකටිං සයිඩ් එකේ සිටින අයට හොඳ ලාභ ප්‍රයෝජන ලබා ගන්න පුළුවන්. සෙනසුරු ග්‍රහයා ඔබගේ 6 වෙනි භාවය තුළ සංචාරය කරා. ඒ නිසා බය වෙන්න එපා. සතුරු ප්‍රශ්න කරදර දැන් මොකක්වත් නැහැ. දැන් සතුරා කවුද? ඔබට ඔබ තමයි සතුරා. වෙන කවුරුත් ඔබට සතුරා නැහැ. ඒ නිසා ඔබ හැමදේම පරිස්සමින් කරන්න. සතුරු ප්‍රශ්න කරදර නැහැ. ණයක් ඔබට ලැබෙන්න තිබෙනවා නම් ඒ ණය මුදල මේ කාලේදී ඔබට ලබා ගන්න පුළුවන්.
ඒ වගේම ණය මුදලක් ඉල්ලුම් කරලා තිබෙනවා නම් ඔබට බාධාවකින් තොරව ඒ ණය මුදල දැන් ලබා ගන්න පුළුවන්. නමුත් ඔබ අනවශ්‍ය අය සමග ආශ්‍රය කරන්න එපා. අනවශ්‍ය යාළ මිත්‍රයන් සමග ඔබ ආශ්‍රය කරොත් එහෙම ඔබට අනවශ්‍ය ප්‍රශ්න කරදර අනිවාර්යයෙන්ම තිබෙනවා. හරි? ඒවා බලා ගන්න. ඒ වගේම ඔබගේ මර්මස්ථානය තුළ ලෙඩ රෝග ප්‍රශ්න කරදර ඉන්න ඉඩකඩ තිබෙනවා. මල මුත්‍රා ප්‍රදේශයේ කිඩ්නි ආවට ප්‍රදේශයේ පැත්තෙන් ඔබට ප්‍රශ්න කරදර ඉන්න පුළුවන්. ඒ නිසා හොඳට වතුර ආරාමයේ හොඳට බොන්න. හරි? පරිස්සම් වෙන්නට ඕනේ. හරි? අනවශ්‍ය ගමන් බිමන් අඩු කරගන්න. අනවශ්‍ය ගමන් බිමන් අඩු කරගන්න. මේ කාල සීමාව තුළ ඔබ ඉන්න ස්ථානයේ හෝ නැත්නම් ඔබ කරන රැකියාවෝ මොකරි චේන්ජස් මාරු වීමක් සිදුවීමට ඉඩකඩ තිබෙනවා. ඉන්න ස්ථානය මාරු කරයි නැත්නම් රැකියාව මාරු කරයි. මේක අනිවාර්යයෙන්ම සිදු වෙන දෙයක් වෙන්න පුළුවන්. හරි මේ වගේ මොකක් හරි වෙනසක් සිදු වෙන්නට ඉඩකඩ තිබෙනවා. වෙලාවට ඔබ කැම බීම ගන්න බලන්න. වෙලාවට කැම බීම ගත්තේ නැත්නම් ලෙඩ රෝග ප්‍රශ්න කරදර තව වැඩි වෙන්නත් ඉඩකඩ තිබෙනවා. ගෑස්ට්‍රයිටිස් ප්‍රශ්න කරදර ටෙන්ෂන් සරවා මේවා ඇති වෙන්නට ඉඩකඩ තිබෙනවා බලා ගන්න. මේ අවුරුද්දේ 12 වෙනි මාසයේ 5 වෙනිදා රාහු කේතු ග්‍රහයත් මාරු වෙනවා. ඒ නිසා ලව් ඇෆෙයර්ස් දැන් විශේෂයෙන්ම 5 වෙනි මේ අවුරුද්දේ දෙසැම්බර් මාසයේ 5 වෙනිදා පස්සේ ප්‍රේම සම්බන්ධතාවය පැත්තෙන් ටිකක් කල්පනාවෙන් පරසමින් කටයුතු කරන්නට ඕනේ. හරි ප්‍රේම සම්බන්ධතාවය කියලා මේ කාලේදී කවුරු හරි ඔබට බොරුවට ආදරේ ප්‍රේමය කරලා රවට්ටන්න ඉඩකඩ තිබෙනවා. ඒ නිසා පරිස්සම් වෙන්නට ඕනේ. කාවත් බලාත්කාරයෙන් ආදරේ කරන්න යන්න එපා. වෘශ්චික රාශිය රයිට් එමනම් ඔබගේ උප්පත්ති කේන්ද්‍රය අරන් බලන්න සඳුගායා වෘශ්චික රාශිය තුල ගමන් කරනවා නම් වාඩි වෙලා සිටිනවා නම් ඔබ තමයි වෘශ්චික රාශියට අදාළ කෙනා. එහෙමත් නැත්නම් ඔබ උපත ලැබුවේ වීසා නැගතේ 4 වෙනි පාදයේ තුල නම් අනුර නැගතේ 1 වෙනි 2 වෙනි 3 වෙනි 4 වෙනි පාදයේ තුල උපත ලැබපු කෙනෙක් නම් දෙට නැගතේ 1 වෙනි 2 වෙනි 3 වෙනි 4 වෙනි පාදයේ තුල උපත ලැබපු කෙනෙක් නම් ඔබ තමයි වෘශ්චික රාශියට අදාළ කෙනා. එහෙමනම් ඔබටයි මේ පලාඵලය මම ලබා දෙන්නේ. ඔබගේ රාශියාධිපති ග්‍රහයා වන කුජ ග්‍රහයා මේව වර්ෂයේ ආරම්භයේදීම සෙනසුරු සමග සංයෝගී භාවයට ලක් වෙලා ඔබගේ රාශියට 5 වෙනි කොටුවේ වාඩි වීම ඊතරම් සුබ දෙයක් නෙමේ. දරු සම්පත් දරුවන්ගේ පැත්තේ. ඒ නිසා දරුවන්ගේ පැත්තේ ඔබ අනවශ්‍ය ප්‍රශ්න, කරදර, අපකීර්තිය, අවනම්බ වෙන දේවල් සිදු වෙන්න පුළුවන්. දරුවන්ගේ මාර්ගයෙන් ප්‍රශ්න කරදර එන්න පුළුවන්. දරුවෝ නිසා ඔබට මොකරි දුක් කරදර පීඩාවට පත් වෙන්න පුළුවන්. ඔබ මේ දේවල් පොඩ්ඩක් පරිස්සමින් බලා ගන්නට දරුවන් ගැන කොහොම පරිස්සමින් බලා ගන්නට ඕනේ. ඒ වගේම තවත් ඔබ දරු සම්පතක් බලාපොරොත්තු වෙන සිටිනවා නම් තව ටික කාලයකට තව පරක් වීමට ඉඩකඩ තිබෙනවා. ඒ වගේම ඔබට ශරීර පැත්තනොත් ලෙඩ රෝග ප්‍රශ්න කරදර හෝ නැත්නම් ලේ තුවාල වෙන දේවල් සිදුවීමට ඉඩකඩ තිබෙනවා. ඒ නිසා පරිස්සම් විය යුතුයි. වාහන වලින් එහෙම ගමන් කරනවා නම් බොහොම කල්පනාවෙන් පරිස්සමින් කටයුතු කරන්නට ඕනේ. ඒ වගේම මෙම අවුරුදු 2026 6 වෙනි මාසයේ 2 වෙනිදා දක්වා ගුරු ග්‍රහයා ඔබගේ රාශියට 8 වෙනි භාවය තුළ සංචාරය කරනවා. සුබ ග්‍රහයෙක් 8 වෙනි භාවය තුළ සංචාරය කරන නිසා බලාපොරොත්තු නොවන ආකාරයෙන් ධන යෝග, ධන ලාභ වෙන දේවල්, විදේශී සංචාර වෙන දේවල් ඔබට ඉෂ්ට කරගන්න පුළුවන්, සිදු කරගන්න පුළුවන්. බය වෙන්න එපා. විදේශී ඉන්න අයටත් සුබ දේවල් ඉෂ්ට කරගන්න පුළුවන්. තමන් බලාපොරොත්තු රැකියා මාර්ගයෙන් ලාභ ප්‍රයෝජන නැත්නම් ඔබ විදේශේ ඉඳලා තමන්ගේ රටට එන්න බලාපොරොත්තු සිටිනවා නම් ඒකත් දැන් ඔබට කරගන්න පුළුවන් බය නැතුව. ඒ වගේම ධන යෝග, ධන ලාභ වෙන දේවල් ඔබට තව තව වැඩි දියුණු කරගන්න පුළුවන්. පවුලේ පැත්තෙන් ඔබට තිබෙන සුබ දේවල් තව තව ඔබට වර්ධනය කරගන්න පුළුවන්. පවුලේ අය සමග ඔබට ගොඩාක් හොඳින් කිට්ටුවෙන් ආශ්‍රය කරන්න පුළුවන්, සතුටෙන් ආශ්‍රය කරන්න පුළුවන්. ගැටලුවක් නැහැ. ඒ වගේම ඔබ ඉන්න ස්ථානය, ඉන්න ගෙදර ඔබ අලුත් වැඩියා කරයි නැත්නම් අලුත් නිවසක් ගනිවි, අලුත් වාහනයක් මිලදී ගනිවි, උසස් අධ්‍යාපනය කරන දූ දරුවන්ට උසස් අධ්‍යාපනයේ මාර්ගයෙන් ලාභ ප්‍රයෝජන ලබා ගන්න පුළුවන්, ජයග්‍රහණය වෙන දේවල් ලබා ගන්න පුළුවන්, බලාපොරොත්තු වූ ප්‍රතිඵලය ඉෂ්ට කරගන්න පුළුවන්. සුබ වීදම ඔබට ගොඩාක් සිදු වෙයි. ඒ වගේම ගමන් බිමනත් ඔබ ගොඩාක් ඔබට සිදු වෙනවා. ඒ නිසා සුබ වීදම කියලා මම සඳහන් කරන්නේ ඔබ නිසා ඔබට සිදු වෙන වීදම ඕ නැත්නම් ඔබගේ දෙමෝපියන් නිසා, ඔබගේ දරුවන් නිසා, ඔබගේ පාර්ට්නර්, ලයිෆ් පාර්ට්නර් නිසා ඔබට සිදුවෙන වීදම, ඉඩකඩ දේපල නිසා සිදුවෙන වීදම තව තව වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා වීදම පුළුවන් තරම් බලලා අවශ්‍ය කරන වීදමක් නම් කරන්න බලන්න. ඒ වගේම අනවශ්‍ය පුරුදු එපා. අනවශ්‍ය මේ bad habits එපා. අනවශ්‍ය අය සමග ආශ්‍රය කරොත් bad habits වලට පුරුදු වෙන්න ඉඩකඩ තිබෙනවා. උරු වීමට ඉඩකඩ තිබෙනවා. ඒ නිසා ඒ දේවල් කරන්න එපා. මේ කාලේදී අනවශ්‍ය අය සමග එකතු වෙලා මත්පැන් බීම නැත්නම් වෙනත් මත්ද්‍රව්‍ය වෙනින් ඇබ්බැහි වීම වෙන දේවල් ඒ දේවල්ට යන්න එපා.
ඒ වගේම හොරකම් කිරීම මේ වගේ නරක දේවල් වලට ඔබ මේ කාලේදී යොමු වුණොත් එම අනිවාර්යයෙන්ම ඔබට ප්‍රශ්න කරදර විතරක් නෙමෙයි ශරීර සෞඛ්‍ය පැතිනොත් ප්‍රශ්න එන්නේ ඉඩකට තිබෙනවා බලා ගන්න. හරි 2026 6 වෙනි මාසයේ 2 වෙනිදා සිට 2026 ඔක්තෝබර් මාසයේ 31 වෙනිදා දක්වා 10 වෙනි මාසයේ 31 වෙනිදා දක්වා ගුරු ග්‍රහයා ඔබගේ රාශියට භාග්‍ය ස්ථානය තුල සංචාරය කරයි. නිසා අනිවාර්යයෙන්ම තාත්තගේ මාර්ගයෙන් පියාගේ මාර්ගයෙන් ලැබෙන්න ඕන වරප්‍රසාද පියාගේ ආශිර්වාදය ආධ්‍යාත්මික සිතුවිලි ආධ්‍යාත්මික පැත්තෙන් ආත්මීය ගමන් බිමන් මේ හැමදේම ඔබ ඉෂ්ට කරගන්න පුළුවන් මේ කාල සීමාව තුළ. ඒ වගේම ධෛර්යමත්ව ඔබ හැමදේම ඉෂ්ට කරගන්නට ඉඩකඩ තිබෙනවා. ජයග්‍රහණය කරගන්න ඉඩකඩ තිබෙනවා. ඒ වගේම අද වෙනකම් ඔබ දරු සම්පතක් නැතුව බලාපොරොත්තු සිටිනවා නම් විවාහ වුණා නමුත් තාම මට දරු සම්පතක් නැහැ කියලා දුක් කරදර වලට පත් වෙලා සිටින අයට මේ කාල සීමාව තුළ දරු සම්පතක් ලබා ගැනීමට ඉඩකඩ තිබෙනවා. ඒ වගේම අධ්‍යාපන කටයුතු වලින් නිරත වෙලා සිටින දූ දරුවන්ට අධ්‍යාපන පැත්තෙන් ගොඩාක් හොඳ පලාඵලයක් නෙලා ගන්න පුළුවන් බය වෙන්න එපා. ඒ වගේම ඔබගේ ශරීර පැත්තෙන් තිබුණු ලෙඩ රෝග ප්‍රශ්න කරදර මේ හැමදේම ඔබට निराकරණය කරගන්න පුළුවන්. ප්‍රශංසාව වරප්‍රසාද මේ හැමදේම තව තව ඔබට වර්ධනය කරගන්න පුළුවන්. 2026 10 වෙනි මාසයේ 31 වෙනිදා සිට 2027 ජනවාරි මාසයේ 24 වෙනිදා දක්වා ගුරු ග්‍රහයා ඔබගේ 10 වෙනි ස්ථානයට අදිසාර වේගයෙන් ගමන් කරයි. අදිසාර වේගයෙන් ගමන් කරන නිසා බලාපොරොත්තු නොවන ආකාරයෙන් ඔබට ස්ථානමාරුවක් සිදුවීමට ඉඩකඩ තිබෙනවා. බලාපොරොත්තු නොවන ආකාරයෙන් ස්ථානමාරුවක් සිදුවීමට ඉඩකඩ තිබෙනවා. නැත්නම් ස්ථානමාරුවක් ඔබ ඉන්න නිවසේ සිට වෙනත් නිවසකට මාරු වීමක් හරි නැත්නම් ඔබගේ රැකියාව මාරු වීමක් හරි බිස්නස් එකක් කරනවා. මේ බිස්නස් එක මාරු කරන්න හරි වෙනත් බිස්නස් එකකට යන්න හරි ඉඩකඩ තිබෙනවා මේ කාල සීමාව තුළ. ඒක පරිස්සමෙන් බලලා කරන්න. හරි ඒ වගේම රැකියාව තුළ නිරත වෙලා සිටින අයට රැකියාව පිට දැන් බැරෑරුම්කම් වැඩි වෙයි. ටිකක් මානසික වෙලා වැඩ කරන්න වෙයි. ටිකක් රැ වෙලා වැඩ කරන්න වෙයි. මේ වගේ ටිකක් වැඩ පැත්තෙන් ටිකක් ඒ තියෙන බැරෑරුම්කම ටිකක් වගකීම වැඩි වෙයි. ඒ දේවල් පොඩ්ඩක් බලලා පරිස්සමින් කරන්නට ඕනේ. තමන්ගේ රැකියාව තමන්ම කරලා පුරුදු වෙන්නට ඕනේ. අනුන්ට දීලා ගියා නම් අනිවාර්යයෙන්ම රැකියාව පැත්තෙන් ප්‍රශ්න කරදර සිදු වෙයි. ඒ නිසා ඒ බලාගන්නට ඕනේ. ඒ වගේම අලුත් නිවසක් මිලදී ගැනීමට ඉඩකඩ තිබෙනවා. අලුත් වාහනයක් ඔබ මේ කාලෙදී මිලදී ගන්නට ඉඩකඩ තිබෙනවා. පරණ වාහනයක් තිබෙනවා නම් ඒ වාහන විකුණලා අලුත් වාහනයක් අනිවාර්යයෙන්ම ගන්නට ඉඩකඩ තිබෙනවා. ඒ වගේම සෙනසුරු ග්‍රහයා ඔබගේ පස්වෙනි භාවය තුළ සංචාරය කරන නිසා ඔබගේ අනිවාර්යයෙන්ම දරුවන්ගේ පැත්තේ ඔබට තිබෙන වීදම වැඩි වෙයි. වීදම ටිකක් වැඩි වෙයි. ඒ වගේම දරුවන්ගේ පැත්තේ ඔබට අපකීර්තිය, අවනම්බුව, අනවශ්‍ය ප්‍රශ්න කරදර දරුවන් නිසා ඔබට මොකරි අවනම්බුවක් සිදුවීමට ඉඩකඩ තිබෙනවා. ඒ නිසා දරුවන්ව හොඳින් බලා ගන්න. හරි. කෙසේ නමුත් ඔබට ධන යෝගයේ පැත්තෙන් නම් ඔබට එහෙම ලොකු බාධාවක් ඉන්නේ නැහැ. කෙසේ නමුත් ඔබට ධන යෝගයේ කොහොම හරි ලබා ගන්න පුළුවන්. බය වෙන්න එපා. කාවත් විශ්වාස කරලා ණය මුදලක් දෙන්න එපා. ගන්නත් එපා. මේ දෙකම කරන්න එපා. ගත්තොත් එimhe ඔබට ආපහු ගෙවා ගන්න බැරි වෙයි. ඒ නිසා දුන්නොත් ඔබට ආපහු ලබා ගන්න බැරි වෙයි. මේ දෙකම බලා ගන්න. ඒ වගේම පෞල් ජීවිතය පැත්තෙන් ගොඩාක් වගකීමෙන් කටයුතු කරන්න. නැත්නම් ඔබට බැනුම් ආන්න සිදු වෙයි. මේ කාලේදී දරුවෝ ගැන බැලුවේ නැහැ, මා ගැන බැලුවේ නැහැ, ගෙදර ගැන බැලුවේ නැහැ කියලා ඔබට නිකන් අනවශ්‍ය ලෙස බැනුම් ආන්න සිදු වෙන නිසා අනිවාර්යෙන් පෞලේ ආය ගැන ගොඩාක් වගකීමෙන් පරිස්සමින් හැමදේම බලලා ඉෂ්ට කරන්න බලන්න. ඒ වගේම විවාහයක් නැතුව බලාපොරොත්තු සිටින අයට තව ටික කාලයකට විවාහක පැත්ත බාධාවක් තිබෙනවා. විවාහ නම් තව ටික කාලයකට බාධාවක් තිබෙනවා. පොඩ්ඩක් ඉවසලා ඉන්න. අනිවාර්යයෙන්ම හොඳ විවාහයක් ඉදිරි කාලෙදී සිදු වෙයි. ඒ වගේම ලව් affairs අරවා පැත්තේ ප්‍රේම සම්බන්ධතාවයේ පැත්තෙන් ඔබ මේ කාලෙදී ගියොත් එහෙම අනිවාර්යයෙන්ම ඔබට ජයග්‍රහණය ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ පැත්ත පරිසරයට පොඩ්ඩක් ඉවසලා ඉන්න. පස්සේ ලව් affairs කන්ටිනියු කරන්න පුළුවන්. දැන් පොඩ්ඩක් නතර කරලා තියන්න. මේ කාල සීමාව තුළ නතර කරලා තියන්න. ඒ වගේ ෂෙයා මාකටිං සයිඩ් එක ටිකක් බලාගෙන කරන්න. මොකද ෂෙයා මාකටිං පැත්තේ නැත්තම් අවුල් ව්‍යාපාර පැත්තේ තරම් සුබ පැත්තක් නැහැ ඔබට. මේ පැත්තේ ඔබට අලාභානි ප්‍රශ්න කර තිබෙන නිසා ටිකක් පරිස්සමෙන් කල්පනාවෙන් කරන්න බලන්න. ඒ වගේම මේ අවුරුද්දේ 12 වෙනි මාසයේ 5 වෙනිදා වෙනකොට රාහු කේතු ග්‍රහයත් මාරු වෙනවා. ඔබගේ රාශියට 4 වෙනි භාවයේ සහ 10 වෙනි භාවයට මාරු වෙන නිසා එතකොට ඉඩකඩ දීපල වාහන ඔබ මිලදී ගන්නකොට සියලු ડોකියුමන්ට්ස් බලලා ගන්න. හැමදේම බලලා චෙක් කරලා ගන්න. නැත්නම් ඔබට ප්‍රශ්න කරදර එන්න පුළුවන්. රැකියාවේ පැත්තත් පරිස්සම් වෙන්න. ධනු රාශිය ඔබගේ උප්පත්ති කේන්ද්‍රය අරන් බලන්න. සඳු ග්‍රහයා ධනු රාශිය තුල සංචාරය කරයි. නැත්නම් වාඩි වෙලා සිටි. එහෙමනම් ඔබ තමයි ධනු රාශියට අදාළ කෙනා. එහෙමත් නැත්නම් ඔබ මුල නැගතේ පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි පාදයේ තුල උපත ලැබපු කෙනෙක් නම් පෝසල නැගතේ පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි පාදයේ තුල උපත ලැබපු කෙනෙක් නම් උත්තරසල නැගතේ
පළවෙනි පාදයේ තුල උපත ලැබපු කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔබ තමයි ධනු රාශියට අදාළ කෙනා. එමනම් ඔබටයි මේ පලාපලය මම ලබා දෙන්නේ. ධනු රාශියට රාශියාධිපති ග්‍රහයා වන ගුරු ග්‍රහයා ලබන 2026 අයවැනි මාසයේ 2 වෙනිදා දක්වා රාශියට 7 වෙනි භාවය තුළ සංචාරය කරයි. එතකොට අනිවාර්යයෙන්ම මෙච්චර කාලයක් පෞල් ජීවිතය තුළ ස්වාමි පුරුෂයා භාර්ය අතර තිබුණු ප්‍රශ්න කරදර මේ හැමදේම විසඳ ගන්න පුළුවන්, කතා කරලා විසඳ ගන්න පුළුවන්, ප්‍රශ්නයක් නැතුව විසඳ ගන්න පුළුවන්, අවබෝධයෙන් විසඳ ගන්න පුළුවන්. ඒ නිසා මේ දේවල් ඔබ ටිකක් බලලා පරිස්සමෙන් විසඳ ගන්න බලන්නට ඕනේ. ඒ වගේම තවත් කියනවා නම් love affairs ප්‍රේම සම්බන්ධතාවයට දෙමෝපියන්ගේ ආශිර්වාදය නැතුව ඔබ තාම සිටිනවා නම් අනිවාර්යයෙන්ම ඔබගේ ප්‍රේම සම්බන්ධතාවයට ඔබගේ දෙමෝපියන් ආශිර්වාදයේ පතයි. මේ කාලේ සුළු අනිවාර්යයෙන්ම ආශිර්වාදය ලබා දෙනවා. නිසා බය වෙන්න එපා. ආශිර්වාදයේ සමග ඔබට විවාහයට යන්න පුළුවන්. ඒ වගේම අවබෝධයෙන් කටයුතු කරන්න පුළුවන්. දෙන්න අතර උන් අවබෝධයකින් කටයුතු කරන්න පුළුවන්. අවුල් ව්‍යාපාරයේ මාර්ගයෙන් නැත්නම් ෂෙයා මාකටිං මාර්ගයෙන් ඔබට යම්කිසි පැත්තෙන් ලාභ ප්‍රයෝජන ලැබෙනවා අනිවාර්යයෙන්ම. ඒ වගේම රාජ්‍ය පැත්තෙන් ඔබ බලාපොරොත්තු වුණු සියලු වරප්‍රසාද මේ කාලේදී ලබා ගන්න පුළුවන්. ඒක අනිවාර්යයෙන් මේ කාලේදී ඔබට ලැබෙනවා. ඒක උසස් වීමක්ද නැත්නම් පරිබෙල වීමක්ද කියලා කියන්නට බෑ. අනිවාර්යයෙන්ම මේ මොනවා වුණත් ඔබට ලබා ගන්නට ඉඩකඩ තිබෙනවා. ඒ වගේම අලුත් ඥාති මිත්‍රායි ඔබ මේ කාලේදී ඔබ සමග අත්වැල් බැඳගනිවි. හරි? ඒ වගේම යාළු මිත්‍රයන්ගේ උදව්පකාරත් ඔබට ලබා ගන්න පුළුවන්. ශරීර පැත්තෙන් ඔබට පෞද්ගලික කාලේ තිබුණු ලෙඩ රෝග ප්‍රශ්න කරදර මේ හැමදේම දැන් ටික එහෙම අඩු වීමට ඉඩකඩ තිබෙනවා. ඒ වගේම බය නැතුව ඔබට ඉදිරි ගමන යන්නට ජයග්‍රහණය කරගන්නට ඉඩකඩ තිබෙනවා. ඒ වගේම රැකියාව පැත්තනොත් ඔබ බලාපොරොත්තු වුණු හැමදේම ඔබට ඉෂ්ට කරගන්න පුළුවන්. මේ කාලේ රැකියාවක් නැතුව බලාපොරොත්තු සිටිනවා නම් ඔබ බලාපොරොත්තු වෙන රැකියාවත් ඔබට මේ කාලෙදී ලැබෙනවා. 2026 අයවැනි මාසයේ 2 වෙනිදා සිට 2026 10 වෙනි මාසයේ 31 වෙනිදා දක්වා ගුරු ග්‍රහයා ඔබගේ රාශියට 8 වෙනි භාවය තුළ සංචාරය කරනවා. 8 වෙනි භාවය කියලා කියන්නේ මොකද්ද? අදිෂ්ඨානය. සුභ ග්‍රහයේ 8 වෙනි භාවය තුළ සංචාරය කරනකොට අදිසි ධනයෝග ධනලාභ වෙන දේවල් ඔබට ලබා දෙනවා. ඒ වගේම ඔබගේ ආයුෂට වොරන්ටියක් ලබා දෙනවා. බය වෙන්න එපා. ඒ වගේම විදේශී මාර්ගයෙන් ලැබෙන්නට ඕනේ සියලු වරප්‍රසාද ලාභ ඔබට මේ කාලෙදී ලබා දෙනවා. ඒ වගේම ඔබට අවශ්‍ය කරන ධන මුදල මොනවාරි මාර්ගයෙන් ඔබට මේ කාලෙදී ලැබෙනවාමයි. ඒ වගේම පවුලේ ආයි වෙනුවෙන් ඔබ ගොඩාක් වගකීමෙන් කටයුතු කරන්නට ඕනේ. පවුලේ ආයිට මොනවද ඕනේ? දරුවන්ට මොනවද ඕනේ? ඔබගේ ලයිෆ් පාර්ට්නර්ට මොකද්ද ඕනේ? මේ හැමදේම බලලා කාලෙන් කාලයට අවශ්‍ය කරන දේවල් ඔබ ලබා දෙන්නට ඕනේ. නැත්නම් පොඩි ප්‍රශ්න කරදර එන්න පුළුවන්. ඒ වගේම ඉඩකඩ දීපල මෙලදී ගන්නටත් ඉඩකඩ තිබෙනවා. අනිවාර්යයෙන් මේ කාලෙදී ඔබ අලුත් නිවසක් ගනිවි, නැත්නම් අලුත් වාහනයක් ගනිවි, නැත්නම් තිබෙන නිවස ඔබ අලුත් වැඩියා කරાવી. මේ දේවල් ඔබට මේ කාලෙදී කරගන්න පුළුවන් සාර්ථක ලෙස. ඒ වගේම උසස් අධ්‍යාපනය පැත්තේ නිරත වෙලා සිටින දූ දරුවන්ට තමන් බලාපොරොත්තු වුණු උපරිම රිසල්ට් එක ඒ ප්‍රතිඵලය මේ කාලෙදී අත් කරගන්නට ඉඩකඩ තිබෙනවා. ඒ වගේම මවගේ පැත්තෙන් ඔබට ලැබෙන තෝනි සියලු වරප්‍රසාද ලාභ ඒ වගේම දේපල වෙන දේවලුත් ඔබට මේ කාලෙදී ලබා ගන්න පුළුවන් මවගේ මාර්ගයෙන්. ඒ වගේම මේ අවුරුදු 2026 10 වෙනි මාසයේ 31 වෙනිදා සිට 2027 ජනවාරි මාසයේ 24 වෙනිදා දක්වා ගුරු ග්‍රහයා අදිසාර ගමනක් සිදු කරගන්නවා ඔබගේ රාශියේ 9 වෙනි භාවය තුළ භාග්‍ය ස්ථානයට. ඒ නිසා අනිවාර්යයෙන්ම පියාගේ මාර්ගයෙන් ඔබට ලාභ ප්‍රයෝජන, පියාගේ වරප්‍රසාද, పూర్වික දේපල පැත්තේ මෙච්චර කාලයක් තිබුණු ප්‍රශ්න කරදර ඔක්කොම විසඳ ගන්න පුළුවන්. උසාවිය පැත්තේ නඩු ප්‍රශ්න කරදරෙම තිබුණා නම් ඒ ඔක්කොම දැන් විසඳලා ඔබට මේ දේවල් ඒ ඉඩකඩ දේපල ආපහු නැවත ලබා ගන්නටත් ලැබෙන්නටත් ඉඩකඩ තිබෙනවා. ආධ්‍යාත්මික සිතුවිලි, ආධ්‍යාත්මික කටයුතු වලට ඔබ යොමු කරගනිවි. ඒ වගේම ආධ්‍යාත්මික ගමන් බිමනුත් ඔබ මේ කාලෙදී සිදු කරගන්නට ඉඩකඩ තිබෙනවා. සෙනසුරුගේ අර්ධයේ රාශියක් දැන් ඔබට ගමන් කරනවා. සෙනසුරුගේ අර්ධයේ රාශියක් ගමන් කරනවා කියලා ඔබ බය වෙන්න එපා. මොකද සෙනසුරු ග්‍රහය ඉන්නේ ඔබගේ රාශියාධිපතිගේ නිවස තුල. ඒ නිසා යාට එහෙම සෙල්ලම් කරන්න බෑ. ඉඩකඩ දේපල පැත්තෙන් ඔබ මොකක් හරි චේන්ජස් මොකක් හරි මාරු වීමක් මේ කාලෙදී සිදු වෙනවා. ඔබ එකක් ඉඩකඩ වාහනය විකුණලා අලුත් වාහනයක් ගනිවි. නැත්නම් ඔබගේ නිවස වෙනුවෙන් මොකක් හරි ඔබ වීදමක් ඔබට ලොකු මොකක් හරි වීදමක් සිදු වෙන ඉඩකඩ තිබෙනවා. මේ වීදම පැත්ත පොඩ්ඩක් බලා ගන්න. ඒ වගේම වාහන වලින් ගමන් බිමන් කරනකොට ටිකක් කල්පනාවෙන් පරිස්සමෙන් කටයුතු කරන්න. මවගේ ශරීර සෞඛ්‍ය ගැන ටිකක් කල්පනාවෙන් බලා ගන්න, පරිස්සමෙන් බලා ගන්න. මවගේ ආශිර්වාදය ලබා ගන්න බලන්න. ඈතෙන් ඔබගේ මව සිටිනවා නම්
එක වතාවක් හරි ගිහිලා බලලා අම්මගේ ආශිර්වාදය ලබා ගන්න බලන්න. ඒ වගේම කම්මැලිකම නම් අතරින්න. කම්මැලිකම තිබුණා නම් කිසිම දෙයක් කරගන්න බැරි වෙයි. විශේෂයෙන්ම අධ්‍යාපනයේ පැත්තෙන් නිරත වෙලා සිටින දූ දරුවන් විශේෂයෙන්ම කම්මැලිකම වලින් නම් වැඩ කරන්න එපා. ඒකට ඔබට තව තව ප්‍රශ්න සිදු වෙන්න ඉඩ කඩ තිබෙනවා. සතුරන්ගේ ප්‍රශ්න කරදර ඔබට නෑ. අනිව සතුරන් මේ කාලේදී ඔබ දැකලා දුවයි. ඒ නිසා සතුරන්ගේ පැත්තෙන් ඔබට ප්‍රශ්න කරදරයක් නෑ. බය වෙන්න එපා. ඒ වගේම ශරීර පැත්තෙනුත් ඔබ මේ කාලේදී ටිකක් පරිස්සමෙන් වැඩ කටයුතු කරන්නට ඕනේ. හරි බලාපොරොත්තු නොවන ආකාරයෙන් ඔබට ශරීර පැත්තෙන් පොඩි පොඩි ලෙඩ රෝග ප්‍රශ්න කරදර එන්න පුළුවන්. ඒ නිසා ඔබට වෛද්‍ය වීදමකුත් තිබෙනවා. ඒකත් බලා ගන්න. රැකියාව පැත්තෙන් ඔබට පොඩි පොඩි චේන්ජස් සිදු වෙන්නට ඉඩ කර තිබෙනවා මම කලින් කියපු වගේ. ඒ නිසා රැකියාව පැත්තේ මේ කාලේදී මොනවාරි චේන්ජස් ආවම ඒක සතුටෙන් බාර ගන්න ටික කාලයක් විතරයි. ඊට පස්සේ ඒක හරියයි මාරිගස්ස ගන්න පුළුවන්. ඒ නිසා ඒ මාර්ග සතුටෙන් ලබා ගන්න. ඒ වගේම රැකියා රාස් කහටවත් කියලා දෙන්න යන්න එපා. කාවත් විශ්වාස කරලා කිසිම දෙයක් බාර දෙන්න එපා. රාහු කේතු වෙනි ග්‍රහයන් මේ අවුරුද්දේ දෙසැම්බර් මාසයේ තමන්ගේ ස්ථාන මාරු කර ගන්නවා. ඒ නිසා කිසිම දෙයකට ඔබ බය වෙන්න එපා. අනිවාර්යයෙන්ම ඒ කාල වෙනකොට ඔබට මේ මම අර කලින් කියපු අසුබ පලාපලවල ඔක්කොම ඔබට සුබවාදී ලෙස ඉෂ්ට කරගෙනට ඉඩකඩ ලබා දෙනවා. රාහු කේතු ග්‍රහයන් අනිවාර්යයෙන්ම ජයග්‍රහණය ලබා ගන්න පුළුවන් සීල පැත්තෙන්ම. මකර රාශිය ඔබගේ උප්පත්ති කේන්ද්‍රය අරන් බලන්න සඳු ග්‍රහයා මකර රාශිය තුල වාඩි වෙලා සිටි. ගමන් කරાવી. සංචාරය කරાવી. එමනම් ඔබ තමයි මකර රාශියට අදාළ කෙනා. එහෙමත් නැත්නම් ඔබ උත්තරසල නැගතේ දෙවෙනි තුන්වෙනි හතරවෙනි පාදයේ තුල උපත ලැබපු කෙනෙක් නම් සුවන නැගතේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි පාදයේ තුල උපත ලැබපු කෙනෙක් නම් දෙනට නැගතේ පළවෙනි දෙවෙනි පාදයේ තුල උපත ලැබපු කෙනෙක් නම් ඔබ තමයි මකර රාශියට අදාළ කෙනා. එමනම් ඔබටයි මේ පලාපලය ලබා දෙන්නේ. ඔබගේ රාශියාධිපති ග්‍රහයා වන සෙනසුරු ග්‍රහයා ඔබගේ රාශියට තුන්වෙනි භාවය තුළ සංචාරය කිරීම ඉතාමත්ම සුබයි. පෞගිය කාලේ ඔබගෙන් නැති වෙච්ච දේවල් නැත්නම් ඔබගෙන් ඉවත් වෙලා ගිය ඒවා නැවත ඔබට ලබා ගැනීමට මේ කාලේදී ඉඩකඩ ලැබෙනවා. ඒ වගේම පූර්වික දේපල තාත්තගේ පියාගේ පුත්තගේ දේපල වෙන්න පුළුවන්. පැරණි දේපල වෙන්න පුළුවන්. ඔබ මොකක් හරි ප්‍රශ්නයක් වෙලා කරදරයක් වෙලා මොකක් හරි උසාවියේ පොලිසිය පැත්තේ මොකක් හරි ප්‍රශ්නයක් තිබෙනවා නම් ඒ ඔක්කොම විසඳගෙන නැවත ඒ දේවල් ලබා ගැනීමට වරම් ලැබෙනවා. ඒ වගේම විදේශීය ඒ කනෙක්ෂන් එක විදේශීය පැත්තෙන් තිබෙන ඒ කනෙක්ටිවිටි එක තව තව ඔබට වර්ධනය කරගන්න පුළුවන්. ඒ වගේම සතුරුන්ට දැන් ඔබට ඉදිරියට ගිහලා ගහන්න පුළුවන්. බය නැතුව ගන්න පුළුවන්. සතුරෝ දැන් ඔබට බය වෙලා දුවයි. ඒ නිසා සතුරන්ගේ පැත්තෙන් ඔබට කිසිදු බාධාවක් ප්‍රශ්නයක් කරදරයක් සිදුවන්නේ නැහැ. බය වෙන්න එපා. 2026 6 වෙනි මාසයේ 2 වෙනිදා සිට 2 වෙනිදා දක්වා ගුරු ග්‍රහයා ඔබගේ රාශියට රුණ රෝග සතුරු ස්ථානය තුළ සංචාරය කරනවා. සුබ ග්‍රහයෙක් සාමාන්‍යයෙන් 6 වෙනි භාවය තුළ සංචාරය කරනකොට తాවකාලික රැකියාව වර්ධනය කරගන්න පුළුවන්. తాවකාලිකව බිස්නස් එක ස්වයං රැකියාව මේ හැමදේම වර්ධනය කරගන්න පුළුවන් කියන එක ඇත්ත. නමුත් අනිත් පැත්තේ රුණ රෝග සතුරු ස්ථානය නිසා අනිවාර්යයෙන්ම ගුරු ග්‍රහයා ඉන්න ස්ථානයට සුබ ග්‍රහයෙක් නිසා දෙනවා. එතන ඒ ස්ථානයට අදාළ දේවල් දෙනවා. විනාශ කරන්නේ නැහැ. සෙනසුරු ග්‍රහයා කියන විනාශ කරනවා. රුණ රෝග සතුරු ස්ථානය විනාශ කළා දානවා. නමුත් මෙතන ගුරු ග්‍රහයා රුණ රෝග සතුරු ස්ථානය තුළ සම්බන්ධ වෙන නිසා ඔබගේ ශරීර සෞඛ්‍ය බලා ගන්න. ශරීර සෞඛ්‍ය අනිවාර්යයෙන් බලා ගන්න. ශරීර සෞඛ්‍ය පැත්තේ රෝග ප්‍රශ්න කරදර සිදු වෙන ඉඩකඩ තිබෙන නිසා ඔබගේ ශරීර සෞඛ්‍ය වඩා හොඳින් බලා ගන්න. ඒ වගේම මේ කාල සීමාව තුළ සතුරන්ගේ පැත්තේ ටිකක් ඔබ කල්පනාවෙන් කටයුතු කරන්නට ඕනේ. මේ කාලේදී ඔබට ඊර්ෂ්‍යා කරයි ඔබගේ ව්‍යාපාරයට නැත්නම් ඔබගේ රැකියාව සම්බන්ධව මොකරි ලෙඩක් දාන්න ප්‍රශ්නයක් ඇති කරන්න බලාපොරොත්තු වෙන සිටින නිසා සතුරන්ගේ පැත්තේ ටිකක් මේ කාලේදී පොඩ්ඩක් ඇහැ ගාගෙන ඉන්නට ඕනේ. ඒ වගේම ස්වයං රැකියාව කරන අයට ලාභ ප්‍රයෝජන තිබෙනවා. බය වෙන්න එපා. ඒ වගේම තමන්ගේ රැකියාව පැත්තෙන් හොඳ ලාභයක් අත් කරගන්නට ඉඩකඩ තිබෙනවා. ඒ වගේම ඔබට කොහොමත් ධනය ලැබෙනවා. මොන ආකාරයෙන් හරි ඔබට ධනය ලැබෙනවා. ඒ නිසා බය වෙන්න එපා. පෞල් ජීවිතය පැත්තෙන් ගොඩාක් වගකීමෙන් කටයුතු කරන්න. පෞල් අයට මොනවද අවශ්‍ය? දරුවන්ට මොනවද අවශ්‍ය? ඒ වගේම තමන්ගේ භාර්යාවට මොනවද අවශ්‍ය? මේ ගැන බලලා ඒ දේවල් ඉෂ්ට කරන්න බලන්න. ඒ වගේම අනවශ්‍ය ගමන් බිමන් නිසා ඇතිවන වීදම මේ දේවල් අනිවාර්යයෙන් ඔබට සිදු වෙයි. අනවශ්‍ය ගමන් බිමන් ඔබට සිදු වෙයි. අනවශ්‍ය වීදමුත් ඔබට සිදු වෙයි මේ කාල සීමාව තුළ. ඒ නිසා පුළුවන් තරම් ඒ වීදමත් ගමන් බිමනුත් අඩු කරගන්න බලන්න. ඒ වගේම මේ කාලෙදී රැකියාවක් නැතුව
බලාපොරොත්තු සිටින අයට හොඳ රැකියාවක් හොයාගෙන සිටින අයට මේ කාලෙදි හොඳ රැකියාවක් අනිවාර්යයෙන්ම ලැබෙනවා. නිසා බය වෙන්න එපා. 2026 6 වෙනි මාසයේ 2 වෙනිදා සිට 2026 10 වෙනි මාසයේ 31 වෙනිදා දක්වා ගුරු ග්‍රහයා ඔබගේ රාශියට 7 වෙනි භාවය තුළ සංචාරය කරයි. ඒ නිසා ඔබගේ භාර්යා ලයිෆ් පාර්ට්නර් මාර්ගයෙන් ඔබ ලාභ ප්‍රයෝජන ලබා ගනිවි. ඒ වගේම ප්‍රේම සම්බන්ධතාවය සාර්ථක කරගන්න පුළුවන්. විවාහ නැති අයට හොඳ විවාහයක් මේ කාලෙදී ඉෂ්ට වෙයි. ඒ වගේම තවත් කියනවා නම් ඔබ මේ කාලෙදී ඕනෑම දෙයක් ධෛර්යමත්ව සිදු කරගන්නට ජයග්‍රහණය ලබා ගැනීමට ඉඩකඩ තිබෙනවා. උසස් වීම, පඩි වැඩි වීම මේ හැමදේම ඔබ ඉල්ලන්න නැතුවම ඔබට ලබා ගැනීමට ඉඩකඩ තිබෙනවා කියලා තමයි කියන්නට ඕනේ. හරි ශරීර සෞඛ්‍ය පැතිනොත් එම ලොකු ලෙඩ රෝග ප්‍රශ්න කරදර පෙන්눔 කරන්නේ නැහැ මේ කාල සීමාව තුළ. ඒ වගේම 2026 10 වෙනි මාසයේ 31 වෙනිදා සිට 2027 ජනවාරි මාසයේ 24 වෙනිදා දක්වා ගුරු ග්‍රහයා අදිසාර වේගෙන් ඔබගේ රාශියට 8 වෙනි භාවය තුළ සංචාරය කරයි. මේක ඉතාමත් සුබයි. විදේශ සංචාරය ඔබට ඉෂ්ට කරගන්න සිදු කරගන්න පුළුවන්. විදේශී ඉන්න අයට තමන්ගේ රටට නැවත ඉන්න පුළුවන්. ඒ වගේම බලාපොරොත්තු නොවන ආකාරයෙන් ධනයෝගයක් ධනලාභයක් ලබා ගන්න පුළුවන්. ඉඩකඩ දේපල මිලදී ගැනීමට අවශ්‍ය කරන වැඩපිළිවෙල දැන් ඔබ සැලසුම් කරයි. ඒ වගේම ඔබගේ මවගේ මාර්ගයෙන් ලැබෙන උනේ වරප්‍රසාද, ලාභ, ප්‍රයෝජන, දේපල වැනි දේවල් මේ කාලෙදී ඔබට ලැබෙනවා. ඒ වගේම තමන්ගේ මවගේ උපරිම ආශිර්වාදය මේ කාල සීමාව තුළ ලබා ගන්න උත්සාහ කරන්න. ඒ වගේම ධනය පැත්තෙන් ඔබට පෞද්ගලික කාලේ තිබුණු ප්‍රශ්න කරදර බාධා ටික ඔක්කොම ඉවත් කරගන්න පුළුවන්. කාටරි ණය මුදලක් ලබා දීලා තිබුණා නම් නැත්නම් ඔබට කවුරුරි ණය මුදලක් දෙන්න තිබෙනවා නම් ඔබ කොහේරි ණය මුදලක් දෙන්න තිබෙනවා නම් ඒ ඔක්කොම දැන් දීලා ඔක්කොම නිවා කරගන්න පුළුවන්. සෙනසුරු ග්‍රහය ඔබගේ රාශියේ 3 වෙනි භාවය තුළ සංචාරය කරා. ඒ නිසා බය නැතුව දැන් ඔබට ඔබගේ සතුරන්ට ගහන්න පුළුවන්, ඉස්සරහට ගිහිල්ලා ගහන්න පුළුවන්. පෞද්ගලික කාලේ ඔබ හැංගිලා ගන්න ගැව්වේ දැන් මේ කාලේදී ඔබට ඉස්සරහට ගිහිල්ලා බය නැතුව ගහන්න පුළුවන්. සතුරන්ට මුපවත් කරන්න බැරි වෙයි. සතුරෝ අනිවාර්යයෙන්ම ඔබට යටත් වෙයි මේ කාල සීමාව තුළ. ඒ වගේම සතුටෙන් හැමදේම කරගන්න පුළුවන්. අලුත් උද්‍යෝගයෙන් අපිට හැමදේම ඉදිරියට කරගෙන යන්න පුළුවන්. ඒ වගේම ඔබට එක දෙයක් කියන්නට ඕනේ මේ කාලේදී ඔබ දරු සම්පතක් බලාපොරොත්තු සිටිනවා නම් නැත්නම් විවාහයක් බලාපොරොත්තු සිටිනවා නම් තව ටික කාලයකට පරක්ක වීමට ප්‍රමාද වීමට ඉඩකඩ තිබෙනවා. හරියට කියනවා නම් ලබන අවුරුද්දේ 6 වෙනි මාසෙන් පස්සේ තමයි මේ දේවල් ඔබට ඉෂ්ට වෙන්නේ. ඒ වගේම දරුවන්ගේ පැත්තේ ඔබට වීදම වැඩි වෙයි. අනවශ්‍ය ප්‍රශ්න කරදර අපකීර්තිය වෙන දේවල් සිදුවීමට ඉඩකඩ තිබෙනවා. දරුවන්ව හොඳින් බලා ගන්න. දරුවන් නිසා ඔබට නරක නාමයක් ඔබගේ නම්බු නාමයට අපකීර්තියක් සිදුවීමට ඉඩකඩ තිබෙනවා කියන එක මතක තියාගන්න. ඒ වගේම ඔබගේ පියාගේ දේපල ඔබ සතු තිබෙනවා නම් ඒවා ආරක්ෂා කරගන්න. පියාගේ දේපල පැත්තේ නැත්නම් පූර්වික දේපල පැත්තේ මොනවා හරි ගැටලුවක් ප්‍රශ්නයක් එන්න පුළුවන් මේ කාලේදී උසාවියේ නඩු පොලිසිය ප්‍රශ්න අරවා මේවා ඉන්න පුළුවන්. කවුරු හරි වෙනත් කෙනෙක් ඔබගේ දේපල වලට ඇඟිලි ගසන්න පුළුවන්. ඒ නිසා පරිස්සමින් බලා ගන්න. ඔබගේ ගොඩාක් කිට්ටුවෙන් ආශ්‍රය කරපු ඥාතිවරයෙක් ඔබගෙන් වෙන් වෙලා යන්නට ඉඩකඩ තිබෙනවා. නැත්නම් මරණයක් සිදුවීමටත් ඉඩකඩ තිබෙනවා. ඒ වගේම පුළුවන් තරම් ඔබගේ වීදමනම් අඩු කරගන්න බලන්න. වීදමනම් පුළුවන් තරම් අඩු කරගන්න බලන්න. රාහු කේතු වෙනි ග්‍රහයන් ඔබගේ රාශියට 8 වෙනි භාවය තුළ සංචාරය කරනවා මේ අවුරුද්දේ දෙසැම්බර් මාසෙ 5 වෙනිදා වෙනකොට. එතකොට මේ කාලෙදී ඔබ පෞල් ජීවිතය පැත්තෙන් ගොඩාක් වගකීමෙන් කටයුතු කරන්නට ඕනේ. ඒ වගේම ඔබගේ මර්ම ස්ථානයේ පැත්තෙන් ලෙඩ රෝග ප්‍රශ්න කරදර වෙලි දේවල් එන්න පුළුවන් නිසා අනිවාර්යයෙන් මේ පැති වලින් ඔබට මොකක් හරි ලෙඩ රෝගයක් එනවා නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න බලන්න. ඒ වගේම අනවශ්‍යයි සමග ආශ්‍රය කරන්න එපා. අනවශ්‍යයි සමග ආශ්‍රය කරොත් ඔබට අවනම්බුව අපකීර්තිය නැත්නම් පොලිසිය උසාවි වෙනකන් යන්නත් ඉඩකඩ තිබෙනවා කියන එකත් මතක තියාගන්න. කුම්භ රාශිය බලන්න ඔබගේ උප්පත්ති කේන්ද්‍රය තුල චන්ද්‍රයා කුම්භ රාශිය තුල ගමන් කරනවා නම් සංචාරය කරනවා නම් ඔබ තමයි කුම්භ රාශියට අදාළ කෙනා. එහෙමත් නැත්නම් දෙනට නැගතේ 3 වෙනි 4 වෙනි පාදය තුල ඔබ උපත ලැබපු කෙනෙක් නම් සියාවස නැගතේ 1 වෙනි 2 වෙනි 3 වෙනි 4 වෙනි පාදය තුල උපත ලැබපු කෙනෙක් නම් පුව පුටුප නැගතේ 1 වෙනි 2 වෙනි 3 වෙනි පාදය තුල උපත ලැබපු කෙනෙක් නම් ඔබ තමයි කුම්භ රාශියට අදාළ කෙනා. ඔබටයි මෙම පලාපලය ලබා දෙන්නේ. රාශියාධිපති ග්‍රහයා සෙනසුරු ග්‍රහයා කුජ ග්‍රහයා සමග සංයෝගී භාවයට ලක් වෙලා ඔබගේ දෙවෙනි භාවය තුළ වාඩි වෙනවා. හරි සෙනසුරු ග්‍රහයත් නරක ග්‍රහයෙක්, කුජ ග්‍රහයත් නරක ග්‍රහයෙක්, දෙවෙනි භාවය කියලා කියන්නේ ධනස්ථානය, අධ්‍යාපනය, පෞල් ජීවිතය. නිසා මේ මම කියපු ධනස්ථානීය අධ්‍යාපනය පෞල් ජීවිතය පැත්තෙන් ඔබට ප්‍රශ්න කරදර එන්න ඉඩකඩ තිබෙනවා. ඒ නිසා ඒ පැත්තෙන් පරිස්සමෙන් වැඩ කටයුතු කරන බලලා පරිස්සමෙන් ඔබ ගොඩාක්
පරිස්සමෙන් වැඩ කටයුතු කරන්නට ඕනේ. පවුලේ අනවශ්‍ය ප්‍රශ්න කරදර ඉන්න පුළුවන්, පවුලේ වීදම වැඩි වෙන්න පුළුවන්, ඔබගේ ලයිෆ් පාර්ට්නර් සමග ඔබට මොකක් හරි මානසික පීඩා ප්‍රශ්න කරදර වලට පැටලෙන්න පුළුවන්, ඉන්න පුළුවන්. අනවශ්‍ය ධන විනාශය, ධන නාශය ඉන්න පුළුවන්. ණය ප්‍රශ්න නිසා ඔබට අනවශ්‍ය ප්‍රශ්න කරදර ඉන්න පුළුවන්. ඒ වගේම රැවටීමටපත් වෙන්න පුළුවන්. මේ දේවල් ඔබ ඉෂ්ට වෙන්න ඉන්න පුළුවන්. ඒ නිසා පරිස්සමෙන් ඔබ බලා ගන්නට ඕනේ. ඔබ සැලසුම් කරපු හැමදේම තව ටික කාලයක ප්‍රමාද වීමකට ඉඩකඩ තිබෙනවා. ඒ වගේම ගණදිනු කරනකොට බොහොම කල්පනාවෙන් පරිස්සමෙන් කටයුතු කරන්න. කතා කරන්න කලින් එකකට 3 වතාවක් කල්පනා කරලා කතා කරන්න. හරි? මේ අවුරුදු 2026 6 වෙනි මාසයේ 2 වෙනිදා වෙනකම්ම ගුරු ග්‍රහය ඔබගේ රාශියට 5 වෙනි ස්ථානය තුල සංචාරය කිරීම සුබයි. දරුවන්ගේ පැත්තේ ලාභ, දරු සම්පත්, ඒ වගේම දරුවන්ගේ පැත්තේ ලැබෙන සියලු ලාභ ප්‍රයෝජන වරප්‍රසාද ඔබට ලබා ගන්නට වරම් ලැබෙනවා. ඒ වගේම ස්වාමි පුරුෂයා භාර්යා අතර හොඳ සමලතාවයක් ඔබට ඇති කරගන්න පුළුවන්. සමහර අයට පොඩි පොඩි ප්‍රශ්න කරදර තිබෙනවා. නමුත් ගුරු ග්‍රහය 5 වෙනි කොටුවේ ඉන්නකොට ස්වාමි පුරුෂයා භාර්යා අතර හොඳ සමලතාවයක්, අවබෝධතාවයක් ලබා දෙනවා. ඒ වගේම මනෝ ශක්තිය, ධෛර්යය ඔබට වැඩි කරගන්නවා. දෙවියන්ගේ ආශිර්වාදය ඔබට අනිවාර්යයෙන්ම ඔබ මේ කාලෙදී ගොඩාක් විශ්වාසවන්තව ඔබ දේව ආශිර්වාදයේ දේව පූජාව කරගනිවි. දේව ආශිර්වාදය ලබා ගනිවි. ඒ වගේම ඔබගේ ශරීරගත වෙලා තිබෙන ලෙඩ රෝග ප්‍රශ්න කරදර ටික ඔබගෙන් ඉවත් වීමටත් ඉඩකඩ තිබෙනවා. ඒ වගේම තාත්තාගේ මාර්ගයෙන්, පියාගේ මාර්ගයෙන් ලැබෙන වරප්‍රසාද, ලාභ, ප්‍රයෝජන, දේපල, ආශිර්වාද මේ හැමදේම ඔබට ලබා ගන්න පුළුවන්. ඒ වගේම සමහර අයට තමන්ගේ රැකියා මාර්ගයෙන් උසස් වීම, පඩි වැඩි වීම, මෙවැනි දේවල් ලාභ ප්‍රයෝජන ලබා ගන්න පුළුවන්. රාජ්‍ය පැත්තනොත් රාජ්‍ය මාර්ගයෙන් සේවය කරන අයට රාජ්‍ය මාර්ගයෙන් ගොඩාක් සුබ දේවල් ලබා ගන්න පුළුවන්, බලාපොරොත්තු වෙන්න පුළුවන්. 2026 6 වෙනි මාසයේ 2 වෙනිදා සිට 2026 ඔක්තෝබර් මාසයේ 31 වෙනිදා දක්වා ගුරු ග්‍රහය ඔබගේ රාශියට 6 වෙනි භාවය තුළ සංචාරය කරන නිසා ස්වයං රැකියා කරන අයට අනිවාර්යයෙන්ම ලාභ ප්‍රයෝජන, හොඳ ලාභ ප්‍රයෝජනයක් ලබා ගන්න පුළුවන්. බය වෙන්න එපා. ඒ වගේම ඔබ අනිත් පැත්තේ මතක තියාගන්නට ඕනේ ගුරු ග්‍රහය සුබ ස්ථානයේ 6 වෙනි කොටුවේ ඉන්නකොට ඔබට ස්වයං රැකියාව වලින් ලාභ ප්‍රයෝජන දෙන වගේ තමයි අනිත් පැත්තේ රුණ රෝග සතුරු ස්ථානයේ 6 වෙනි භාවය. ඒ නිසා සුබ ග්‍රහයේ ඒ ස්ථානය තුළ වාඩි වෙනවා නම් ඔබට ලෙඩ රෝග ප්‍රශ්න කරදර තිබෙනවා. ඒ නිසා ශරීර සෞඛ්‍ය බලා ගන්න. බලාපොරොත්තු නොවන ආකාර ඔබගේ ශරීර සෞඛ්‍ය පැත්තේ මොනවාරි ප්‍රශ්නයක් කරදරයක් ඇවිල්ලා ඔබට ප්‍රශ්නයක් දෙන්න ඉඩකඩ තිබෙනවා. වෛද්‍ය වීදමට යන්න ඉඩකඩ තිබෙනවා. සතුරු ප්‍රශ්න කරදර තිබෙනවා. ඔබට පේන්නේ නැහැ. සතුරු ඉන්නවා ඔබට පේන්නේ නැහැ. හරි? ආලපාල ඉන්න අයට පේනවා ඔබ ආශ්‍රය කරන්නේ සතුරත් එක්ක තමයි කියන එක. නමුත් ඔබට පේන්නේ නැහැ. ඒ නිසා සතුරා කවුද කියලා හරියට හොයාගෙන ආශ්‍රය කරන්න. හරි? ඒ වගේම ධන පැත්තෙන් ඔබට තිබුණු ප්‍රශ්න කරදර මේ හැමදේම ටික ඔබගෙන් ඉවත් වෙලා ඔබට ධනයේ පැත්තෙන් යම්කිසි ලාභ ප්‍රයෝජනයක් ලබා ගන්න ඉඩකඩ තිබෙනවා. ඒ වගේම ඔබ කාටද ණය මුදලක් ලබා දීලා තිබෙනවා නම් ඒ ණය මුදල නැවත ඔබට මේ කාලෙදී ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔබ ණය මුදලක් ඉල්ලුම් කරලා තිබෙනවා නම් මේ කාලෙදී ඒ ණය මුදලත් ඔබ නැවත ලබා ගන්නට ඉඩකඩ තිබෙනවා. ඒ වගේම රැකියාවක් නැතුව රැකියාවක් සොයා ඉන්න අයට මේ කාලෙදී රැකියාවක් තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් අනුව ලබා ගැනීමටත් ඉඩකඩ තිබෙනවා. ඒ වගේම රැකියා මාර්ගයෙන් ඔබට යම්කිසි මාර්වීමක් සුබවාදී ලෙස මොකක් හරි මාර්වීමක් බලාපොරොත්තු වෙන කෙනෙකුට අනිවාර්යයෙන්ම ඒ සුබවාදී මාර්වීම මේ කාලෙදී ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔබ වෙනුවෙන් නැත්නම් ඔබගේ පවුලේ අය වෙනුවෙන් නැත්නම් ඔබගේ ඉඩකඩ දේපල වෙනුවෙන් ඔබගේ වීදම තව වැඩි වීමටත් ඉඩකඩ තිබෙනවා. අනවශ්‍ය ගමන් බිමන් පුළුවන් තරම් අඩු කරගන්න. අනවශ්‍ය ගමන් බිමන් නිසා ඔබට වීදමුත් වැඩි වෙයි. 2026 10 වෙනි මාසයේ 31 වෙනිදා සිට 2027 ජනවාරි මාසයේ 24 වෙනිදා දක්වා ගුරු ග්‍රහය ඔබගේ රාශියට 7 වෙනි භාවය තුළ අදිසාර වේගයෙන් සංචාරය කරයි. ඒ නිසා ඔබ දීර්ඝ කාලයක් බලාපොරොත්තුෙන් සිටිය ඒ විවාහය දැන් ඉෂ්ට කරගන්නට පුළුවන්. දැන් ඔබගේ ප්‍රේම සම්බන්ධතාවයට දෙමෝපියන්ගේ ආශිර්වාදය ලැබෙනවා. ලැබෙන විතරක් නෙමෙයි විවාහ වෙනකම් ඒක වර්ධනය වෙයි. ඒ වගේම ෂෙයා මාකටිං අවුල් ව්‍යාපාරය කරන අයටත් හොඳ ලාභ ප්‍රයෝජන මේ කාලෙදී ලබා ගන්න පුළුවන්, අත් කරගන්නට පුළුවන්. බලාපොරොත්තු නොවන ආකාරයෙන් මොනවාරි සුබ වීදම්, සුබ ලාභ දේවල්, වරප්‍රසාද වෙන දේවල් ඒ පැත්තෙන් ලබා ගැනීමට ඉඩකඩ තිබෙනවා. ඒ වගේම ධෛර්ය ශක්තිය තව ඔබට වර්ධනය කරගන්න පුළුවන්. ඔබගේ ධෛර්ය ශක්තිය පාවිච්චි කරලා ඕනෑම දෙයක් ඔබ ජයග්‍රහණය කරගන්න පුළුවන්. ඒ වගේම මෙච්චර කාලයක් ඔබට ලැබුණ නැති උසස් වීම, පඩි වැඩි වීම වැනි දේවල් ඔබ බලාපොරොත්තු නොවන ආකාරයෙන් ඔබ ඉල්ලන්න නැතුවම ඔබට ලබා ගැනීමට වරම් ලැබෙනවා. ඒ වගේම ඔබගේ ප්‍රශංසාව, වරප්‍රසාද මේ හැමදේම ඔබට
ටික වර්ධනය වෙලා උසස් වීමට ඉඩකඩ තිබෙනවා. සෙනසුරුග්‍රහයා ඔබගේ රාශියට දෙවැනි භාවය තුළ සංචාරය කරන නිසා අනවශ්‍ය වීදම අඩු කරගන්න. පවුලේ ආය වෙනුවෙන් ටිකක් වීදම අරමේව තිබෙනවා. ඒ නිසා පුළුවන් තරම් වීදම අඩු කරගන්න. පවුලේ ආය වෙනුවෙන් කරන්න ඕනේ දේවල් බලලා ඒ වෙලාවට කාල වේලාවට ඒක කරන්න බලන්න. නැත්නම් බැනුම් ගන්න සිදුවෙයි, දොස් ආන්න සිදුවෙයි. ඒ දේවල් බලා ගන්න. ඒ වගේම කතා කරන්න කලින් දෙපාරක් හොඳට හිතලා බලලා මොනවද කතා කරන්නේ, කා සම්බන්ධ කතා කරන්නේ, මොනවද කතා කරන්නේ කියලා බලලා කතා කරන්න. නැත්නම් ඔබට ඇඟිලි දික්වීමට, ඔබගේ පැත්තට ඇඟිලි දික්වීමට ඉඩකඩ තිබෙනවා. හරි. ඒ වගේම අධ්‍යාපන කරන දූ දරුවන් තමන්ගේ අධ්‍යාපන පැත්තෙන් ගොඩාක් උනන්දුවක් මේ කාලෙදී දක්වන්නට ඕනේ. ඒ වගේම අලුත් ඉඩමක් නිවසක් මිලදී ගැනීමට බලාපොරොත්තු සිටින අය බොහොම කල්පනාවෙන් පරිස්සමෙන් හැම ඩොකියුමන්ට්ස්ම චෙක් කරලා හැමදේම නිවැරදිව තියනවාද කියලා බලලා ගන්න පුළුවන්. ගන්නවා නම් ගන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. ඒ වගේම ඔබගේ මර්මස්ථානයේ පැත්තෙන් මල මුත්‍රා කිඩ්නිය පැත්තෙන් මොකද ලෙඩ රෝග ප්‍රශ්න කරදර එන්න ඉඩකඩ තිබෙනවා. ඒ නිසා ඒවා ගැනත් හරියට බලලා මොකක් කරලා ලෙඩ රෝග තිබෙනවා නම් වෙලාවට බේත් වර්ග ලබා ගන්න බලන්න. හරි. ඒ වගේම අනවශ්‍ය අය සමග ආශ්‍රය කරන්න එපා. අපකීර්තිය, අවනම්බුව, අනවශ්‍ය ප්‍රශ්න කරදර, පොලිසිය, උසාවි නඩු වෙන දේවල් වලට පැටලෙන්න ඉඩකඩ තිබෙනවා. ඒ වගේම ශරීර සෞඛ්‍ය හොඳින් බලා ගන්න. මොකද රාහු කේතුගේ මේ දෙසැම්බර් මාසේ රාහු කේතු මාරු වීමක් සිදු වෙනවා. ඒකත් ඔබගේ ශරීර සෞඛ්‍ය පැත්තෙන් ටිකක් සුබමදි. ඒ නිසා ශරීර සෞඛ්‍ය නම් හොඳ ආකාරයෙන් බලා ගන්න. මීන රාශිය බලන්න ඔබගේ උප්පත්ති කේන්ද්‍රය අරගෙන සඳුග්‍රහයා මීන රාශිය තුල තැන්පත් වෙලා ඇති, වාඩි වෙලා ඇති, සංචාරය කරાવી. එහෙමනම් ඔබ තමයි මීන රාශියට අදාළ කෙනා. එහෙමත් නැත්නම් පුව පුටුප නැගතේ හතරවෙනි පාදය තුල ඔබ උපත ලැබපු කෙනෙක් නම් උත්තර පුටුප පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි පාදය තුල ඔබ උපත ලැබපු කෙනෙක් නම් එහෙම නැත්නම් රේවති නැගතේ පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි පාදය තුල ඔබ උපත ලැබපු කෙනෙක් නම් ඔබ තමයි මීන රාශියට අදාළ කෙනා. එhmenan ඔබටයි මේ පලාපලය ලබා දෙන්නේ. මීන රාශියායට රාශියාධිපති ගුරු ග්‍රහයා ලබන 2026 අයවැනි මාසයේ දෙවැනිදා දක්වාම රාශියට හතරවෙනි භාවය තුල සංචාරය කරයි. ඕම නමුත් ඔබ මේ කාලෙදී මානසික වෙලා දුක් වෙලා පීඩාවටපත් වෙලා හරි ඔබ ඉඩකඩ දීපල වාහන මිලදී ගනිවි. ඒක තමයි ඇත්ත. ඒ වගේම කුලි නිවස තුළ ඉන්න අය ඊටමත් උද නිවසට දැන් මාරු වීමටත් ඉඩකඩ තිබෙනවා. ඒ වගේම මවගේ මාර්ගයෙන් ඔබට ලැබෙන්නට ඕනේ වරප්‍රසාද අනිවාර්යයෙන් මේ කාලේදී ලබා ගන්න පුළුවන්. මවගේ උපරිම උදව් උපකාරය, මවගේ දීපල නැත්නම් මවගේ ආශිර්වාදය මේ හැමදේම ඔබට මේ කාලේදී ලබා ගන්න පුළුවන්. ඒ වගේම වාහන වලින් ඔබ ගමන් බිමන් කරනවා නම් ටික කල්පනාවෙන් පරිස්සමෙන් කටයුතු කරන්නට ඕනේ කියන එකත් මතක තියාගන්න. ඒ වගේම උසස් අධ්‍යාපනය කරන දූ දරුවන් අනිවාර්යයෙන් මේ කාලේදී ගොඩාක් වගකීමෙන් කටයුතු කරන්නට ඕනේ. තමන්ගේ අධ්‍යාපන ගැන ගොඩාක් පරිස්සමෙන් වගකීමෙන් කටයුතු කරන්නට ඕනේ කියන එකත් මතක තියාගන්නට ඕනේ. හරි. ඒ වගේම මේ කාලේදී සුබ වීදම කියලා මම කියන්නේ මොකද? ඉඩකඩ දීපල වාහන මිලදී ගැනීම නිසා සිදුවන වීදම ඔබ නිසා ඔබ සිදු කරගන්න වීදම ඔබගේ පවුලේ අය වෙනුවෙන් සිදු කරන වීදම ඔබගේ දෙමෝපියන් වෙනුවෙන් ඔබ සිදු කරන වීදම මේ හැමදේම සුබ වීදම තමයි. ඒ නිසා වීදම ටිකක් වැඩි වෙයි, සුබ වීදම ටිකක් වැඩි වෙයි. ඒ වගේම ගමන් බිමනොත් ටිකක් වැඩි වෙයි. මේ දේවල් පුළුවන් තරම් අඩු කරගන්න බලන්න. අනවශ්‍ය වීදම පුළුවන් තරම් ඔබ අඩු කරගන්න බලන්න. ඒ වගේම බලාපොරොත්තු නොවන ආකාරයෙන් ඔබට ධන අධිෂ්ඨානයක් ලැබෙන්නට ඉඩකඩ තිබෙනවා. ඒ වගේම විදේශීය රැකියාවක් ඔබ බලාපොරොත්තු සිටිනවා නම් ඔන්න මේ කාලේදී ඔබට විදේශීය මාර්ගයෙන් සුබ දේවල් ලබා ගන්න පුළුවන්. විදේශ රැකියාව, විදේශීය වරප්‍රසාද, විදේශ ලාභ මේ වෙන දේවල් ඔබට ලබා ගන්න පුළුවන්. විදේශ තුල ඉන්න අයට තමන්ගේ රටට දැන් ඉන්න පුළුවන්, පැමිණෙන්න පුළුවන්. ඒ වගේම විදේශී ඉන්න අය තව රටවලට යන්න උත්සාහ කරනවා නම් මේ කාලේදී ඒකටත් ඔබට යන්න පුළුවන් අනිවාර්යයෙන්ම. ඒ වගේම රැකියා මාර්ගයෙන් ඔබට පොඩි ප්‍රශ්න කරදර අනිවාර්යයෙන්ම තිබෙනවා තමයි. හරි. හැමදේම ටිකක් මේ කාලේදී අර කට්ට කාගෙන ඉන්න කියලා කියන්නේ ඒ වගේ කට්ට කාගෙන ඔබ ටිකක් මේ කාලේදී වැඩ කරන්න නැත්නම් සේවය කරන්න ඔබ වග බලා ගන්නට ඕනේ. හරි. ඒ වගේම 2026 අයවැනි මාසේ 2 වෙනිදා සිට 2026 10 වෙනි මාසේ 31 වෙනිදා දක්වා ගුරු ග්‍රහයා ඔබගේ රාශියට 5 වෙනි භාවය තුළ සංචාරය කරයි. මෙම කාල සීමාව තුළ අනිවාර්යයෙන්ම ඔබට දරු සම්පතක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම දරුවන්ගේ මාර්ගයෙන් ලාභ ප්‍රයෝජන වරප්‍රසාද අදිෂ්ඨාන වෙන දේවලුත් ලබා ගන්න පුළුවන්.
ඒ වගේම තවත් කියනවා නම් පියාගේ මාර්ගයෙන් ඔබට ලැබෙන්නට ඕනේ වරප්‍රසාද, ලාභ, ප්‍රයෝජන, පියාගේ ආශිර්වාදය, පියාගේ ඔබගේ සම්මතතාවය මේ හැමදේම ඔබට වර්ධනය කරගන්න පුළුවන්. ආධ්‍යාත්මික සිතුවිලි ඉතාමත් උපරිම මට්ටමින් ඔබට ලබා ගන්න පුළුවන්. ඒ වගේම පුණ්‍ය කාර්ය කටයුතු වලට ඔබ යොමු වෙයි අනිවාර්යයෙන්ම යොමු වැඩ කිරීමට අවස්ථාව ලැබේ ඔබට. ඒ වගේම පූර්වික දේපල ඔබට ලැබෙන්න ඕනේ මොකක් හරි දේපලක් තිබෙනවා නම් ඒ දේපල ගැන මොකක් හරි උසාවියේ පැත්තේ මොනවාරි පොලිසිය පැත්තේ මොනවාරි ප්‍රශ්නයක් කරලා තිබෙනවා ඒ කොහොම විසඳගන්න ඔබට මේ දේවල් නැවත ලබා ගැනීමට ඉඩකඩ අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඒ වගේම ශරීර සෞඛ්‍ය පැත්තනොත් එම ලොකු ගැටලුවක් ඔබට එන්නේ නැහැ, බය වෙන්න එපා. ව්‍යාපාරිකයන්ට අධික ලාභයක් මේ කාලෙදී ලබා ගන්නට ඉඩකඩ අනිත් තිබෙනවා කියන එක විශේෂයෙන් කියන්නට ඕනේ. ඒ වගේම 2026 10 වෙනි මාසයේ 31 වෙනිදා සිට 2027 ජනවාරි මාසයේ 24 වෙනිදා දක්වා ගුරු ග්‍රහය අදිසාර වේගෙන් ඔබගේ රාශියට 6 වෙනි භාවයතර සංචාරය කරයි. මේ කාල සීමාව තුළ ඔබ අනිවාර්යයෙන්ම ඔබගේ ශරීර සෞඛ්‍ය බලා ගන්නට ඕනේ. හරි, අනිවාර්යයෙන්ම ඔබගේ ශරීර සෞඛ්‍ය බලා ගන්න. ඔබගේ ශරීරය සෞඛ්‍යයට අයිති කරන කිසිම දෙයක් කරන්න යන්න එපා. මත්පැන්, මත්කුඩු මේ වගේ දේවල්ට ඇබ්බැහි වෙන්නට ඉඩකඩ තිබෙනවා. ඒ නිසා ඒවා බලා ගන්නට ඕනේ අනිවාර්යයෙන්ම. ඒ වගේම తాවකාලික රැකියාව, ස්වයං රැකියාව කරන අයට තුන්ද ලාභ ප්‍රයෝජන ලබා ගන්න පුළුවන් මේ කාල සීමාව තුළ. ඔබට අවශ්‍ය කරන ධනය කොහොමත් ඔබට මේ කාලෙදී ලැබෙනවා. ඒ නිසා කලබල වෙන්න අවශ්‍ය නැහැ. ඒ වගේම පෞද්ගලික කාලයේ ඔබ මොකක් හරි ණයක් ලබා ගන්න තිබෙනවා නම් ඒ ණය දැන් සම්පූර්ණයෙන්ම ඉවර කරන්න පුළුවන්. ඒ වගේම ණයකට ඔබ ඉල්ලුම් කරලා තිබෙනවා නම් ඒ ණය ඔබට අනිවාර්යයෙන් මේ කාල සීමාව තුළ ලබා ගන්නටත් පුළුවන්. අවශ්‍ය නම් විතරක් ණය ගන්න. මොකද අපිට දැන් සෙනසුරුගේ ඒ රාष्ट्रයක් ගමන් කරන නිසා පරිස්සමෙන් ඒ දේවල් බලලා කරන්නට ඕනේ. ඒ වගේම පෞල් ජීවිත පැත්තෙන් තාමත් හොඳ සුබදායක ලෙස හැමදේම ඔබට කරගන්න යන්න පුළුවන්. අනිවාර්යයෙන්ම සමගිය සමාදානය මේ හැමදේම ඔබට වර්ධනය කරගන්නට ඉඩකඩ තිබෙනවා. ස්වාමි පුරුෂයා භාර්ය අතර හොඳ සමදතාවල් පවත්වාගෙන යන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. ඔබට මම කලින් කියපු වගේ ජන්ම සෙනසුරුගේ ඒ රාष्ट्रයේ දැන් ජන්මේ රාष्ट्रයේ දැන් ඔබට ගමන් කරනවා. මේක මතක තියාගෙන වැඩ කරන්න. ඊතරම ඔබ යම්කිසි කාර්යයක් කරන කලින් දෙපාරක් තුන් පාරක් හිතලා බලලා කරන්න. මේ කාලේදී වීදම ගමන් බිමන් මේ හැමදේම වැඩි වෙයි. ශරීර සෞඛ්‍ය අනිවාර්යෙන් බලා ගන්න. හරි. ඒ වගේම අවබෝධයෙන් කටයුතු කරන්න හැම පැත්තෙම පෞල් ජීවිත පැත්තෙන් වෙන්න පුළුවන්, රැකියාව පැත්තෙන් වෙන්න පුළුවන්, ව්‍යාපාර පැත්තෙන් වෙන්න පුළුවන්. අවබෝධයෙන් කටයුතු කරන්න. තව එකක් කියන්නට ඕනේ මේ කාල සීමාව තුළ විවාහය, love affairs, ප්‍රේම සම්බන්ධතාවය මේ දේවල් මේ කාලෙදී හරියන්නේ නැහැ. මේ කාලෙදී මේ දේවල් නිසා ඔබට යම්කිසි මානසික ප්‍රශ්නයක් පීඩාවකට ඔබපත් වෙන්න පුළුවන්. ලබන අවුරුද්දේ මේ දේවල් වල උත්සාහ කරන්න 6 වෙනි මාසෙන් පස්සේ. ලබන අවුරුද්දේ 6 වෙනි මාසෙන් පස්සේ ඒ වගේ දේවල් ඔබට සාර්ථක ලෙස කරගෙන යන්නට ඉඩ සැලසෙයි. ඒ වගේම ගොඩාක් දුරට ඔබගේ රැකියාව බලා ගන්න, රැකියාව මාරු කරන්නට, නැත්නම් රැකියාව දාලා අයින් වෙන්නට, නැත්නම් රැකියාව නිකන් අනවශ්‍ය ලෙස ඔබ රැකියාවේ පැත්තේ නිකන් එක ප්‍රශ්න කරදර ඇදගෙන ඔබ වැඩ කරනවා නම් එතනදී ඔබට ප්‍රශ්න කරදර සිදු වෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම. ඒ නිසා රැකියාව පැත්තේ බොහොම වගකීමෙන් පරිස්සමෙන් වැඩ ටික කරන්න. හරි. ඒ වගේම මේ කාලෙදී කේලම් කියන එක, අනිත් එක අනවශ්‍ය දේවල් කරන එක, අනිත් අයට කොටවන එක මේ වැනි දේවල් කරන්න යන්න එපා. මේ වැනි දේවල් කරොත් එම අනිවාර්යයෙන්ම ඔබට සෙනසුරු ඒ රාष्ट्रයක් යනවා කියන එක මතක තියාගෙන වැඩ කරන්න. මේ දේවල් කරොත් ඔබට අනිවාර්යයෙන්ම ලොකු ප්‍රශ්නයක් එන්න ඉඩකඩ තිබෙනවා. ඒක බලා ගන්න. ඒ වගේම මේ අවුරුද්දේ 12 වෙනි මාසයේ 5 වෙනිදාන් පස්සේ රාහු කේතු ග්‍රහයන් අනිවාර්යයෙන්ම මාරුවක් ලබා ගන්න ඕනේ. ඒ නිසා අනිවාර්යයෙන් මේ මාරුව ඔබට ගොඩක් සුබ දේවල් ලබා දෙයි. ඒ නිසා ඉවසලා වැඩ කරන්න. ලබන අවුරුද්දේ 2027 6 වෙනි මාස වෙනකම්ම ඔබට ජන්ම ඒ රාष्ट्रකය ගමන් කරන නිසා හැම පැත්තෙම වගකීමෙන් කටයුතු කරන්න. එhmenan ඔබ සියලු දෙනාටම දිරුවන් සරණයි.